මම මේට්‍රික්ස් කොටසදී ඔයගොල්ලන්ට කතා කරා ඇත්තටම මම මෙතන තියරි කොටස තමයි ගොඩක් බර දුන්නේ. මොකද මේට්‍රික්ස් වල ගණන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ දන්න තියරි දැනුමින් හදාගන්න පුළුවන්. මොකද අමාරු ගණන් සාමාන්‍යයෙන් මේට්‍රික්ස් වලට එනවා අඩුයි. හරිද? හැබැයි මේ වෙක්ටර්ස් කොටසදී ඔයා තියරි ගොඩක් ඉගෙන ගත්තට සාමාන්‍යයෙන් තියරි ඉගෙන ගත්තට තියරි ඇප්ලයි කරද්දී එන ගණන් පොඩ්ඩක් සංකීර්ණවත් නෙවෙයි. නිකන් අර තියරි ගොඩක එකතුවක් වගේ ඇප්ලයි කරනවා වගේ එනවා. හරිද? ඒ හින්දා මම ඔයාලට නිකන් කියන්නේ මේ වෙක්ටර්ස් වල ගණන් කොහොමද හැදෙන්නේ කියලා බලන්න. අර මම ඔයාලට දාලා තියෙන ටියුට් වල සාමාන්‍යයෙන් අමාරුයි කියලා මට හම්බෙච්ච ගණන් දෙක තුනක් මම හදලා පෙන්නන්නම්. හරිද? හරි. බලමු පළවෙනි ගණන. මේ කියනවා find the vector equation of PQ and RS the line through the below points. ඒ කියන්නේ මොකද්ද මේ? PQ සහ RS කියන වගේ vector equation හොයපන්ලු. හරිද? මේ දෙකේ vector equation හොයන්න ඕන. ඔයාලට මතක ඇති මේ මොන තියරියද මම කතා කරේ? මොකක් හරි මම ඔයාලට කතා කරා සරල රේඛාව ගැන. සරල රේඛාව ස්ට්‍රේට් ලයින් එකේ කතා කරද්දී ස්ට්‍රේට් ලයින් එකේ ඉක්වේෂන් මම ඔයාලට කතා කරා ඉක්වේෂන් වර්ග දෙකක්. හරිද? පළවෙනි ඉක්වේෂන් එක තමයි මොකද්ද? මම මුලින්ම කාටීසියන් ඉක්වේෂන් එක කියන්නේ නෝමල් ඉක්වේෂන් එක මම ඔයාලට කතා කරේ. ඒක දෙවෙනි ඉක්වේෂන් එකට මම කතා කරා වෙක්ටර් ඉක්වේෂන් කියන එක. හරිද? හරි. දැන් මෙයාලා අහන්නේ මොකක්ද? වෙක්ටර් ඉක්වේෂන් තමයි අහන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස කියලා දෙනවා find the shortest distance of PQ and RS two vector lines කියලා. හරිද? එතකොට මොකක්ද අපි මුලින්ම දැන් මොකක්ද මේක හිතන්න ඕනේ? අපිට දැන් මුලින්ම දීලා තියෙනවා පොයින්ට් හතරක්. හරිද? ඉස්සෙල්ලා කියන්නේ PQ වල RS වල නා PQ කියලා මම එකක් සාමාන්‍යයෙන් මේ විදිහට ඇඳ ගන්නවා. හරිද? ප්‍රශ්නයක් නැහැනේ. හරිද? මෙන්න මේ විදිහට මම PQ කියන එකක් මට ඇඳගත්තාන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම RS කියන එකත් ඇඳ ගන්නවා. හරිද? ඔයගොල්ලන්ට මම තියරි විදිහටම කියලා දෙන්නම්කෝ. ඉස්සෙල්ලා මම මොකද ගන්නෙ මේ? මම දන්නවා P කියන පොයින්ට් එකේ වෙක්ටර් ඉක්වේෂන් එක මේක. එතකොට Q කියන පොයින්ට් එක මේක. හරි. අවුලක් නැහැනේ. P කියන පොයින්ට් එක මේක, Q කියන පොයින්ට් එක මේක, R කියන පොයින්ට් එක මේක, S කියන පොයින්ට් එක මේක. හරිද? මම මේ PQ වල ඕනෑම ලක්ෂයක් මත ලක්ෂයක් මම A කියලා ගන්නවා. මේක මත ඕනෑම ලක්ෂයක් B කියලා ගන්නවා. හරිද? ඒතර ඔයා දන්නවා මේ PA කියන දුර මේ PA කියන දුර සමාන වෙනවා ලැම්ඩා වාරයක් PQ කියන දුරට. හරිද? මෙතනත් RB කියන දුර සමාන වෙනවා mu වාරයක් RS කියන දුරට. හරිද? මම කියන වාට තේරෙනවා ඇති. හරිද? දැන් මම මේකට කෙලිම ක්වෙස්චන් වෙක්ටර්ස් ආදේශ කරලා ඔයාලට මෙන්න මේ විදිහට මට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. A ඍණ P සමානයි ලැම්ඩා වාරයක් Q ඍණ P. මේ පැත්තත් ඒ විදිහටම ගන්න. ඊට පස්සේ මම මොකද්ද කරේ? වෙක්ටර් ඉක්වේෂන් එක හොයද්දි මෙන්න මේක එහා පැත්තට කළා මට දැන් ඕනි A කියන තැනනේ. මේ පොයින්ට් මේ අක්ෂය මත තියෙන ඕනෑම ලක්ෂයකට සාධාරණ සමීකරණයක් ලියගෙන මේ වෙක්ටර් ඉක්වේෂන් එක කරන්නේ. ඒකට මේ අක්ෂය මත තියෙන ඕනෑම ලක්ෂයක්ව මම A පොයින්ට් එකට ගන්න. එළම මේ A පොයින්ට් එක මෙතන තියෙන පුළුවන් මෙතන තියෙන පුළුවන් මෙතන තියෙන පුළුවන්. ඒකට සාධාරණ විදිහට මම A කියන පොයින්ට් එකේ තියෙන කණ්ඩායම තමයි ගන්න යන්නේ වෙක්ටර් කණ්ඩායම. හරිද? එහෙනම් මම ඒක තනි කරගන්නවා. මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මේ විදිහට ලිව්වට පස්සේ මම මොකක්ද ඔයාලට මේ කිව්වේ? මෙතන තියෙන මොකක්ද? අපි මේ අක්ෂය මත අක්ෂය මත අපි සලකන ලක්ෂය අරෙන්න ගත හැකි අනිකුත් ලක්ෂය. ඒ කියන්නේ මොකක්ද? මේ අක්ෂයේ තියෙන ඕනෑම ලක්ෂයක් සහ මේ රේඛාවේ ඩිරෙක්ෂනල් වෙක්ටර් එකනේ මට ඕනි. ඕනෑම ලක්ෂයක් සහ ඩිරෙක්ෂනල් වෙක්ටර් එක. මම කැමති P ගන්න. ඔයා කැමති P ද Q ද? දැන් මම කැමති P නිසා මම P කියන ලක්ෂය ගත්තා. හරිද? ඔයා Q කියලා කැමති නම් Q කියන ලක්ෂය ගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේකට අනුව මම P කියන ලක්ෂය ගත්තා. මේ තියෙන්නේ මේ අක්ෂයේ තියෙන ඕනෑම ලක්ෂයක්. හරිද? පණ්ඩාංකයේ දන්නා ලක්ෂයක් හරි P. එහෙනම් ධන ලැම්ඩා වාරයක් මේක මොකක්ද? Q නේ P කියන්නේ මොකද? PQ. PQ කියන්නේ මොකද? දිශාදායිශකය. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් අපි වෙක්ටර් ඉක්වේෂන් එක ලියද්දි මොකද කරන්නේ? මෙන්න මේ A කියන පොයින්ට් එකේ වෙක්ටර් ඉක්වේෂන් එක කියන්නේ මොකක්ද? හරිද? මේ A කියන පොයින්ට් එකේ වෙක්ටර් ඉක්වේෂන් වෙන්නේ මේ අක්ෂයේ ඕනෑම තැනක දෛශික එක කණ්ඩාංක සහ ඒ දෛශික දිශාව PQ නේ මේකේ තියෙන PQ දිශාවේ දිශාදායිශකය. මේක දිශාදායිශකය හරිනේ. ඔන්න ඕක තමයි මෙන්න මේකේ තියෙන වෙක්ටර් ඉක්වේෂන් එක. හරිද? මේකෙත් ওই විදිහටම ගන්න පුළුවන්. ඉතින් මේ මෙච්චර දෙයක් මම කරේ එකපාරට මට මේක ගන්න පුළුවන්. පුළුවන්. හරිද? මම මෙච්චර දෙයක් කරේ. ඔයාලට මේක ගත්තේ කොහොමද කියන්නේ පැහැදිලි කරන්න ඕනේ හින්දා. හරිද? මම කියන එක සාමාන්‍ය තේරෙනවා ඇති. ඔයාලට දැන් මේ මොන කිසිවක්ම ලියන්න නැතුව හරිද? මේ කිසි දෙයක් ලියන්න නැතුව ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. මට A කියන පොයින්ට් එක ඕනේ. A කියන පොයින්ට් එක සමානයි. මේ ඔයා කැමති Q නම් Q නම් Q වලින් P ට. QP. ඒක ඕනනම් QP කියන එකට මෙතන P ඍණ Q කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් P කියන ලක්ෂය දාන ලැම්ඩා වාරයක් PQ කියන ලක්ෂය ඔයාලට ගන්න පුළුවන්. කෙලින්ම මෙන්න මේක ඔයාලට ගන්න පුළුවන්. මම මෙතන ගණනාංක දන්නවා. මේක ඩිරෙක්ෂනල් එක හොයා ගන්න පුළුවන් P ඍණ Q නේ. මේ සොට් Q ඍණ P නේ. ඒක ඔයාලට ඕන විදිහට හොයා ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට මේකත් කරන්න පුළුවන්. මෙතනදී අපි ලැම්ඩා මෙතන mu ගන්න ඇයි?
මේක දෙකක් නිසා. හරිද? මෙතන ලැම්ඩා ගත්තොත් එහෙම බෑනේ එකම රේඛාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එහෙනම් මට ওই විදියට මේ කියලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙක ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඊට පස්සේ මගෙන් මොකක්ද දාන්නේ? ඊට පස්සේ යනවා find the shortest distance of PQ and RS two vector lines. ඒ කියන්නේ මොකද්ද? මේක කියන්නේ මේ වෙනම ලයින් එකක් නේ. ස්ට්‍රේට් ලයින් එකක්. මේ කියන්නේ වෙනම ස්ට්‍රේට් ලයින් එකක්. දැන් මෙයා අහන්නේ මොකක්ද? මේ දෙක අතර තියෙන shortest distance එක. හරිද? මේ දෙක අතර තියෙන shortest distance එක තමයි අහන්නේ. හරිද? මේක කොහෙද තිබෙ තියෙන්නේ? මම ඔයාලට කියලා දුන්නාද ස්ට්‍රේට් ලයින් වල? හරිද? මොකක්ද? shortest distance කැලල මම ඔයාලට කියලා දුන්නා. හරිද? ඒ කැලලට අදාළව තමයි මේ මෙන්න මෙතන මේ තියරි කොටස කියන්නේ. ඒ තියරි කොටසට අදාළව තමයි මේ ගාන අහන්නේ. හරිද? හරි. අපි බලමු මොකද්ද මේක කරන්න තියෙන්නේ කියලා. හරිද? ඔයා දන්නවනේ මේක තමයි ඉක්වේෂන් එක කියලා. හරිද? මේ ඉක්වේෂන් එක කොහොමද එන්නේ? මොකක්ද මේ a2 a1 කියලා කියන්නේ? මොකක්ද මේකෙන් කියන්නේ කියන එක මම ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ මේ වෙලාවේ. හරිද? ඒක අර කෙනෙක් ප්‍රශ්නයක් අහුවා. ඒකට උත්තරයක් විදිහට මම මේක පැහැදිලි කරලා තියෙන්නේ. නැත්නම් මේක ඇත්තටම මෙහෙම තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මේ සමීකරණය මතක තියාගත්තා නම් ඇති. හරිද? එතකොට දැන් ඔයාලට මේකට ආදේශ ගන්න තියෙන්නේ. මම ගන්නවා මේක a1 මේක a2 මේක b1 මේක b2 මෙතන ලැම්ඩා නැහැ මේ b1 කියලා කියන්නේ මේ කොටස b2 කියලා ගන්න මේ කොටස හරිද හරි ප්‍රශ්නයක් නැහැ කිසිම අවුලක් නැති විදිහට මට ওই විදිහට ගත්තා එහෙනම් b1 b2 කියන එකේ මම ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්නවා මේ විදිහට ගත්තාම පස්සේ මේ විදිහට එනවා මට දෛශිකයක් හරිද එතකොට a2 a1 කියන දෛශිකය මට මේ විදිහට ගත්තා හරිද එතකොට b2 b1 ක්‍රොස් b2 කියන එකේ මාපාංකය මට මේ විදිහට ගන්න පුළුවන් හරිද ඊට පස්සේ වෙන්නේ මෙතන තියෙන දෛශිකය තමයි මේ මම හොයාගත්තේ මේක a2 a1 කියන එක ඕක ගුණ කරන්න ඕනේ b1 cross b2 කියන අපි හොයාගත්ත මේ දෛශිකයෙන් හරිද ගුණ කරලා මේකේ මාපාංකයෙන් බෙදන්න ඕනේ. එතකොට මට එනවා ලස්සන ලෝක shortest distance එක. හරිද? මේවා එන්නේ කොහොමද මේක කොහොමද එකපාර ආවේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර වීඩියෝ වල මම කියලා දීලා තිනවා. හරිද? මේ වීඩියෝ කියලා දීලා දෙනවා මේ සූත්‍රය කොහොමද මෙතෙන්ට ආවේ කියලා. හරිද? ඒක තියෙන්නේ තනිකරම ඔයා දන්න කරුණු වලින් ගොඩ නැගුණු දෙයක්. හරිද? මට කියා ගන්න ඕනේ මේ වගේ ඕනම අක්ෂයක සමීකරණයක් ලියන්න ගන්න. මේක කියන්නේ මොකද්ද? PQ and R the line through the below points. කියන්නේ vector equation. මේ මොකක් හරි රේඛාවක vector equation එකක් වට හොයන්න ඕන නම් ඒ රේඛාවේ vector equation කියන එක සමාන වෙනවා රේඛාව මත ඔයා අගයන් දන්නා ඕනෑම ලක්ෂයක් ධන ලැම්ඩා වාරයක් නැත්නම් mu වාරයක් මේකේ direction vector එක. හරිද? මේ PQ නේ මෙතන තියෙනවා. ආයේ direction vector එක. හරිද? ඔක තමයි මට මේ ගානෙන් ඔයාලට කියා ගන්න ඕනේ උනේ. මොකද එතනින් එහාට එන හැම ගානකම ඔයාලට ඔය තියරි අවශ්‍ය වෙනවා. ඔයා ගාන හදන්න හරිද මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා හරිද ඊට පස්සේ අපි යමු මේකේ දෙවෙනි ගානට හරිද මෙතන මොකද්ද කියන්නේ the straight line L1 and L2 have the vector equation L1 කියන රේඛාවක් තියෙනවා ඕකේ vector equation එක මේ දීලා දෙනවා ලස්සන මේ දීලා දෙනවා මොකක්ද මේ කියන්නේ මේ කියන්නේ මේ රේඛාව මත තියෙන යම් පොයින්ට් එකක් හරිද අපි දන්නේ නැහැ මොකද්ද පොයින්ට් එක කියලා යම් පොයින්ට් එකක් මේ මොකක්ද මේ රේඛාවේ දිශා දෛශිකය හරිද එහෙනම් L2 කියන එකක් දීලා තිනවා මෙයාලා මෙන්න මෙහෙම එකක් එහෙනම් මේ මොකද්ද මේ L2 කියලා තියෙන්නේ මේකේ මේ දෛශික සමීකරණය මේක මොකද්ද මේ අපි දන්නා මොකක් හරි L2 කියන රේඛාව මත තියෙන ලක්ෂයක් මේක මොකක්ද ඒකේ දිශා දෛශිකය හරිද මම පළවෙනි දිශා දෛශිකයට D1 කියලා ගන්නවා දෙවෙනි දිශා දෛශිකයට D2 කියලා ගන්නවා හරිද කිසිම ප්‍රශ්නයක් නැහැ මට ඒ විදිහට ගන්න පුළුවන් ඊට පස්සේ මෙයාලා මොකද්ද කියන්නේ where lambda and mu are scalar parameters and a is a scalar constant ඒක අපි දන්නවනේ the point a is the intersection of L1 and L2 ඒ කියන්නේ කොහෙද ඒ කියන්නේ මොකද්ද මේ රේඛා දෙක එකට ඡේදනය වෙනවලු හරිද ඒ ඡේදනය වෙන ලක්ෂයට අපි කියනවලු a කියලා හරිද find the value of a and the coordinates of a හරිද මොකද්ද දැන් මේ මෙතන තියනවා නේද මෙතන දීලා දෙන සමීකරණය මේ a කියලා දෙනවා අපි දන්නේ නැති එකක් මෙතන lambda කියලා දෙනවා මෙතන mu කියලා දෙනවා අපි දන්නේ මෙයා කියනවා මේක එකතනක ඉන්ටර්සෙක්ට් වෙනවලු ඒක ඡේදනය වෙනවලු මේ a කියන අගය සහ මොකක්ද මේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකය හොයපල්ලු හරිද කෝඩිනේට්ස් හොයන්නලු the active angle between ඒ කියන්නේ මොකක්ද මේක අතර ඡේදනය වුණාන් පස්සේ හැදෙන කෝණය θලු ඒක 60යි කියලා පෙන්නනවා මෙතන මොනවද දැන් තියෙන නීති ටික අපි දන්න පළවෙනි නීතිය තියෙනවද බලන්න මෙතන අපි පළවෙනි නීතිය මොකද්ද දන්නේ අපි පළවෙනි නීතිය විදිහට දන්නේ මොකක්ද එලන් අපිට ඕනම දෛශිකයක් මේ විදිහට ලියා ගන්න පුළුවන් මොකක්ද ඒක ස්ට්‍රේට් ලයින් එකේ ඉක්වේෂන් එක මම වට කරානේ ඒක දෛශික ඉක්වේෂන් එක ලියා ගත්තා ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ ඔයා දන්නවා සරල රේඛාවදී ඡේදනය වෙනවා නම් මෙන්න මේකේ x ඛණ්ඩාංක සහ මේකේ x ඛණ්ඩාංක x y z ඛණ්ඩාංක මේකේ x y z ඛණ්ඩාංක කියන ඒවාට සමාන වෙනවා හරිද මම කියන එක තේරෙනවන්නේ මේක යම් කිසි ස්ථානයක ඡේදනය වෙනවා නම්
මේ රේඛාවේ තියෙන ඕනෑම දැන් L1 කියන රේඛාවේ තියෙන ඕනෑම ලක්ෂයක සමීකරණය මෙන්න මේකෙන් දෙනවලු. මේ රේඛාවේ තියෙන ඕනෑම ලක්ෂයක සමීකරණය මේකෙන් දෙනවලු. ඒ දෙක ඉන්ටර්චේන්ජ් වෙනවා. මේ දෙක එකට ක්‍රොස් වෙන තැන කියන්නේ මේ රේඛාවෙත් තැන මේ රේඛාවෙත් තැනක්. ආයේ කියන්නේ මේ සම්පූර්ණ වෙක්ටර් එක මේ සම්පූර්ණ වෙක්ටර් එකට සමාන වෙනවා කියන කොට තේරෙන්න ඕනි. හරිද? ඒක තේරෙන්නේ නැත්නම් ඒක ඇත්තටම තේරුම් ගන්න ඕනි දෙයක්. හරිද? හරි. එතකොට මම අනිත් එක තමයි මොකක්ද දන්නේ? මොකක් හරි දෛශික දෙකක් අතර සෑදෙන දෛශික ඡේදනයෙන් සෑදෙන කෝණය. හරිද? ඕක තමයි අනිත් තියරි එක. හරිද? හරි. ඊට පස්සේ දැන් මම පොයින්ට් A කියන එක කන්සිඩර් කරනවා. ඒකට මේ දෙක දැන් ඡේදනය වෙන තැන නා. ඡේදනය වෙන ලක්ෂ්‍ය මම ගන්න. හරිද? එතෙන්දී මම මොකද කියනවා? ඡේදනය වෙනවා නම් මේකේ x කණ්ඩාංකය මේකේ x කණ්ඩාංකයට සමාන වෙන්න ඕනේ. මේකේ x කණ්ඩාංකය කියන්නේ මොකක්ද? 9 ධන 4යි ලැම්ඩා. අමතක කරන්න එපා. ඕක සමාන වෙනවා මේකේ ඍණ 2 ධන 3යි මියු. හරිද? මම කියන එක ඔයාලට තේරෙනවා ඇති. හරිද? ඒකෙන් මම ප්‍රකාශනයක් කරනවා. ඒ වගේම y කණ්ඩාංකත් දෙපැත්තට සමාන කරනවා. සමාන කරලා පොහන් පස්සේ මට ලැම්ඩා මියු වලින් සමීකරණ දෙයක් එනවා. මට ඒක විසඳලා ලැම්ඩා සහ මියු වලට අගයන් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැතුව මට අගයන් ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද? දැන් මම x කණ්ඩාංක සහ y කණ්ඩාංක සමාන කරන්නේ මේ දෙකේ. දැන් මට දෙනවා z කණ්ඩාංක සමාන කරන්න. z කණ්ඩාංක සමාන කරපුවම පස්සේ මට ලස්සනට a වලින් ඉක්වේෂන් එකක් එනවා. ලැම්ඩා සහ මියු වල අගයන් දානවා. මට a කියන ස්ථානයේ අගය ගන්න පුළුවන්. හරිද? හරි. පළවෙනි මෙයා කියන්නේ මොකද? සිම්පල් ලෙවල් අගය හොයපළු අපි හෙව්වා. හරිද? දැන් කියනවා මේ a කියන ලක්ෂයේ කණ්ඩාංක කියන එක ඒ කියන්නේ a කියන ලක්ෂයේ කාර්ටීසියන් කණ්ඩාංක ටික කියපළු. ඒ ටික හොයපළු. දැන් කොහොමද හොයන්නේ? ඔයා දැන් ඔයා කැමති රේඛාවක් ගන්න පුළුවන්. මම කැමති L1. ඔයා කැමති L2 කියලා කියන්නකෝ. L1 රේඛාවේ ඕනෑම ලක්ෂයක තියෙන ඕනෑම අක්ෂ L1 රේඛාවේ තියෙන ඕනෑම අක්ෂයක සමීකරණනේ මේ තියෙන්නේ. මේ L2 රේඛාවේ තියෙන ඕනෑම අක්ෂයක සමීකරණය. මෙතනත් කියන්නේ මේ L1 රේඛාවේ ලක්ෂයක් මේකත් L1 රේඛාවේ ලක්ෂයක්. එහෙනම් මම L1 කියන රේඛාව තෝරගන්නවා. එහෙනම් මේ L1 කියන රේඛාවේ හරිද? මම දැන් හොයාගත්ත ලැම්ඩා මියු මේක මෙන්න මෙතන ලක්ෂයට අදාළ දැන් මේ හැමතැනටම මේ ලැම්ඩා මියු එකාගයක් නෙවෙයිනේ. ලැම්ඩා මියු කියන එක වෙනස් වෙනවා. මොකද මේ මේ සමීකරණය වෙනස් වෙන්නේ ලැම්ඩා සහ මියු වශයෙන්නේ. හරිද? දැන් මෙතන ලක්ෂයේදී මේ ඉන්ටර්සෙක්ෂන් වල ලක්ෂයේදී ලැම්ඩා සහ මියු මෙයා කියලා. මේ අපිට දීලා තියෙන මෙයා කියනවා. ඒක මෙතෙන් අපිට ආදේශ කරලා ඉවරලා ලස්සනට මට හොයාගන්න පුළුවන්. මෙන්න මේ A කියන පොයින්ට් එකේ තියෙන වෙක්ටර්ස් ටික. ගන්න වෙක්ටර්ස් නේ සෝරි. කාර්ටීසියන් කණ්ඩාංග ටික. හරිද? එහෙනම් මට A කියන ලක්ෂය මේ විදිහට හොයාගන්න පුළුවන්. හරිද? එක්ක ලැම්ඩා මෙතෙන් ආදේශ කළා මට මේක හොයාගන්න පුළුවන්. නැත්නම් මියු මෙතෙන් ආදේශ කළා මේක හොයාගන්න පුළුවන්. මම කියන කොහාට තේරෙනවා ඇති. හරිද? ඊට පස්සේ මොකද මම අහන්නේ? ඊට පස්සේ මගෙන් අහනවා මේ දෙක ඡේදනය වුණාට පස්සේ මේකේ තියෙන ඇන්ගල් එක හොයපල්ලු. හරිද? දැන් මොකක්ද? දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේකේ තියෙන ඕනෑම අක්ෂර සමීකරණේ මේකනේ. එහෙනම් මේකේ තියෙන එක සමීකරණේ මේකනේ. මම දැන් දන්නවා කෝණේ හොයන්න නම් මට දැන් කොහෙන් හරි මෙයාලා දීලා දෙනවා වෙක්ටර්ස් දෙකක්. ඒ වෙක්ටර්ස් දෙක තිත්ගුණිත දාපුවම පස්සේ ඕකට අනිවාර්යෙන් කෝණේ එනවා කියලා කාට හරි හිතෙනවා. හරි ඒක මටත් හිතෙනවා. මමත් ඇත්තටම මේ ගාන මුලින් හදලා දෙන එක ඊවගේ හදලා බැලුවා. ඇත්තට මේක නෙවෙයි නේද වෙන්නේ? බලන්නකො මේකෙන් කියන්නේ මොකක්ද මේ? ඒ කියන්නේ ඕනෑම පොයින්ට් එකකට දීලා තියෙන මේකක් නේද? රේඛාවට දීලා තියෙන සමීකරණයක් තමයි. හරිද? ඒ රේඛාව කියලා කියන්නේ මොකක්ද? මේ පොයින්ට් මේ වගේ චූටි පොයින්ට් අනන්ත ප්‍රමාණයක් එකතු වෙලානේ මේ වගේ රේඛාවක් හැදෙන්නේ. ඒතර ඔය පොයින්ට් හැම එකකටම තියෙන අනන්‍යතාවය මට ගන්න පුළුවන් නේද? ලැම්ඩා වලට එක එක ආගයන් දාලා. හරිද? ඒක ඔයාලට තේරෙන්න ඕන. හරිද? එහෙනම් මේකෙන් මේ කියන්නේ එක පොයින්ට් එකක් ගියක් විතරයිනේ. දැන් මට දැන් ඕනි වෙක්ටර්ස් දෙකක්නේ. නෑ ඔයා හොඳට බලන්න මේ ඩිරෙක්ෂන් වෙක්ටර්ස් ටික. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන දිශාදායිශිකය මේකේ තියෙන මේ පැත්තේ තියෙන දිශාදායිශිකය. මේ තියෙන මේ දිශාදායිශිකය කියලා අස්සන්න මට මේ දෙක පෙරලා ගත්තා මේ විදියට. දැන් ඔයා දන්නවා මේ පැත්තේ දිශාදායිශිකය සහ මේ පැත්තේ දිශාදායිශිකය. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. හරිද? දැන් කීයද කින්දමන්ද ලක්ෂ කීයද වගේ දේවල් ඕනේ නැහැ. හරිද? මම මේ සරලව ඔයාලට මේ කියලා දෙන්නේ. හරිද? මේක ඉන්ටර්නෙට් ඇඩ්වාන්ස් විදිහට කියලා දෙන්න පුළුවන්. හරිද? එතකොට මේ පැත්තේ දිශාව මේ පැත්තේ දිශාව. ඔය දෙක අතර මොකක්ද? ඔය දෙක අතර තිත්ගුණිතය දාපුවම පස්සේ මට මොකක්ද වෙන්නේ? ඔය දෙක අතර තිත්ගුණිතය දාපුවම පස්සේ මේ ඩිරෙක්ෂන් දැන් මේ සම්පූර්ණ වෙක්ටර් එකට නෙවෙයි. මේ සම්පූර්ණ වෙක්ටර් දෙකට නෙවෙයි. හරිද? මම කියන්නේ ඩිරෙක්ෂනල් වෙක්ටර්ස් දෙකට. හරිද? මම ඔයාලට කියවනේ මේක වෙක්ටර් ඉක්වේෂන් එකක් කියලා ලිව්වම පස්සේ අපිට ලියන්න දෙයක් නැහැ. යාලා දීලානේ තියෙන්නේ. මෙතේ තියෙන මේ ඩිරෙක්ෂන් වෙක්ටර් එක. එනවා ඔයා දන්නා මේ ඩිරෙක්ෂන් වෙක්ටර් කියන්නේ මේ පැත්තට. මේක මේ පැත්තට. එහෙම නැත්නම් ඔයාලට මේ පැත්තට මේ පැත්තට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔය හිතනවා මේ පැත්තට තියෙන්නේ කියලා. මේ පැත්තට තියෙන්නේ කියලා. එහෙනම් D1 D2 කියන එකේ ඔයා තිත්ගුණිතය ගන්නවා. හරිද? D1 D2 කියන එකේ තිත්ගුණිතව ගත්තාම පස්සේ හරිද මේ තියෙන්නේ ඩිරෙක්ෂන් වෙක්ටර්ස් දෙක. ගත්තට පස්සේ ඔයාට නම් මේ වගේ ලස්සනට මේ පැත්තේ
කියන්නේ මේකේ උත්තරේ 25 කියලා එනවා. හරිද? ඊළඟ අනිත් පැත්තට දන්නවා මේ D1 D2 කියලා කියන්නේ D1 මාපාංක D2 මාපාංක cos θ කියලා. එහෙනම් මෙන්න ඔයාට මේ D1 වල මාපාංකය හොයන්න පුළුවන්. ඔය දන්නවනේ මේකේ වර්ගය දන මේකේ වර්ගය දන මේකේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් D2 කියන එකේ මාපාංකය හොයන්න පුළුවන් මේකේ වර්ගය දන මේකේ වර්ගය දන මේකේ වර්ගයේ වර්ගමූලය. හරිද? මම කියන එක තේරෙනවා ඇති. ඊට පස්සේ මෙන්න මේ අපි හොයාගත්ත මේ මාපාංක දෙක වාරයක් cos θ සමාන වෙනවා මේ පැත්තේ අපි හොයාගත්තේ 25ට. එහෙනම් මම cos θ තනි කරලා 25 බෙදීම මූල 50 වාරක් මූල 50 කියන්නේ 50. 25 බෙදීම 50 කියන්නේ භාගය. එහෙනම් θ සමානයි cos sinus භාගය. ඒතර ඔයා දන්නවා cos sinus භාගය කියලා කියන්නේ සූත්‍රයට අනුව cos θ වලට ඇතිතරම් අගයක් හොයාගන්න පුළුවන්. හරිද? මෙතන ඇත්තටම අපි මේ වෙක්ටර්ස් අංශක දැන් මේ වගේ වෙක්ටර් එකක් තියෙනවා. ওই වෙක්ටර් එක අංශක 360ටම කතා යන්නේව කතා කරන්නේ නැහැ නේ බා. හරිද? අපි අංශක 360ටම යන්නේව කතා කරන්නේ නැහැ නේ. 360න් එහා යන්නේව කතා කරන්නේ නැහැ නේ බා. 720 වැඩක් නැහැ නේ තේරුම් ගන්න නැහැ. කතා කරන්නේ මූලික 360 ඇතුළේ තියෙන ටික විතරයි. එහෙනම් අපි දන්නවා මේක cos භාගයේ cos sinus භාගය කියලා කියන්නේ 60යි. හරිද? ඕක තමයි මේ ගානේ උත්තරේ. මම හිතනවා දැන් මේකේ මොනවද අලුතින් ඉගෙන ගත්තේ? මේ වගේ එකක් වෙක්ටර් ඉක්වේෂන් එකක් ගත්තට පස්සේ අපිට කෝණය හොයන්න පුළුවන් මෙන්න මේ තනි ඉක්වේෂන් දෙක එකට ගුණ කරලා නෙවෙයි. මොකද ඩිරෙක්ෂන් වෙක්ටර්ස් දෙක වාට එකට ගුණ කරලා වාට කෝණ හොයන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා කලින් ඉගෙන ගත්තා වගේ මේ වෙක්ටර් ඉක්වේෂන් එකක් කියන්නේ කොහොමද ඒක කොහොමද අපි මොව කරන්නේ කියන එක. හරිද? ඔයාට දැන් මේක කියලා නැතත් මේ රේඛාව මත ලක්ෂයක් තමයි මේ 9 7 11 කියලා කියන්නේ. හරිද? මේ රේඛාව මත ලක්ෂයක් තමයි ඍණ 2 5 ඍණ 4 කියලා කියන්නේ. හරිද? මේ කියන්නේ මේ දෛශික කැල අයින් කරපුවාම පස්සේ මේ වරහණක් දැම්ම නම් ඒක ලක්ෂයක් නෙන්නේ. ඒ අදාළ වරහණට දෛශික දැම්ම නම් එහෙම මේ කොටු ත්‍රිකෝණ වරහන් දැම්ම නම් ඒක දෛශිකයක් කියන්නේ. හරිද? මම කියන එක තේරෙනවා ඇති ඔයාලට. එහෙනම් ඔයා දන්නේ නැතුව ලක්ෂ දෙකක් මේ හොයාගන්න පුළුවන්. ඒ වැසුරෙන් මේකේ ගාන තව දුරටත් මේ ඔයාට අමාරු කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා බේසික් තියරි ටික දන්නවා නම් මේ විදිහට තමයි මේවා ඇප්ලයි කරන්නේ. හරිද? අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. The straight line L1 and L2 have the vector equation. කලින් මගේ මේ L1 කියන එකේ vector equation එක මේකලු. normal equation එක නෙවෙයි ඈ. ඔයාලට මතකයි normal equation එකක් අපිට දෙන්න පුළුවන් x y z ඇසුරින්. මෙතන දීලා තියෙන vector equation එක. හරිද? කාටීසියන් equation එකක් නෙවෙයි vector equation එකක් දීලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔයා දන්නවා මේ කියන්නේ මේ L1 කියන ලක්ෂයේ ඕනෑම point එකක්. මේ කියලා කියන්නේ L1 කියන ලක්ෂයේ දිශා දෛශිකය. හරිද? එහෙනම් L2 කියලා කියන්නේ R2 මේක. ඒ කියන්නේ මේ කියන්නේ මේ L2 කියන අක්ෂයේ ඕනෑම ලක්ෂයක්. මේ කියන්නේ මේ L2 කියන අක්ෂයේ දිශා දෛශිකය. හරිද? lambda and mu are scalar parameters. අපි ඒක දන්නවා. හරිද? given that L1 and L2 intersect. හරිද? කියනවා මොකද L1 and L2 කියන එක intersect වෙනවා. කලින් මගේමයි ගන්න. හරිද? at some point Q. ඒ කියන්නේ Q කියන ලක්ෂයේදී හරිද? මේ L1 and L2 කියන එක intersect වෙනවලු. ඡේදනය වෙනවලු. හරිද? find the position vector R of Q. ඒ කියන්නේ මොකද්ද මේ? Q කියන එකාගේ position vector එක හොයපල්ලු. මොකද්ද position vector කියලා කියන්නේ? ඒ කියන්නේ OQ. අපි කලින් කතා කරේ. මොකද්ද ඒකට කියන්නේ අපි? මට ඒකට කියන සිංහල නම් මතක නෑ. OQ අපි දන්නවනේ OQ කියලා හොයාගත්ත අපි කලින් අපි ගණන් වල කතා කරා නේද? මෙන්න මේවා position vectors කියලා කියන්නේ. හරිද? position vectors කියලා කියන්නේ මේවා මේ OP. ඒ කියන්නේ simple P. මේකට අදාළ මේක මේ OQ. simple Q. ඕ වගේ මෙතන තියෙන මෙන්න මේ ගානට අදාළ OQ කියන එක හොයපන්ලු position vector එක. හරිද? ඒක R කියලාත් කියනවා. දැන් මෙතන අපි දන්නවනේ L1 R1 L2 කියන්නේ R2. එහෙනම් Q කියලා කියන්නේ R. ඔක තමයි අපිට හොයන්න තියෙන්නේ. හරිද? ඔක හොයපන්ලු. ඊළඟට කියනවා දැන් කොහොම හරි අපි හොයනවා ඇති. හෙව්වට පස්සේ මොකද්ද කියන්නේ? given further than the point P lies on the L1 has position vector මෙහෙම එකක් දීලා තිනවා. find the value of P. මොකද්ද මේ කියන්නේ? P කියන එක හරිද? වැතිරිලා ඉන්නවලු. ඒ කියන්නේ තියෙනවලු කොහෙද? L1 එක මත. L1 කියන රේඛාව මත ඕනෑම තැනක P කියන එකක් තියෙනවලු. එතන ඒක P කියන එකාගේ position vector. ඒ කියන්නේ OP. OP කියලා කියන්නේ ඇත්තටම P වල ඛණ්ඩාංකය. උතන ඇත්තටම කියනවා P වල ඛණ්ඩාංකයනේ. හරිද? මේකලු. හරිද? find the value of P. P කියන එකේ value එක හොයපන්ලු. හරිද? දැන් මොකද්ද මෙතන දැන් මොකද්ද තියෙන ප්‍රශ්නය? L1 කියන ඉක්වේෂන් එක තියෙනවා. හරිද? මට lambda mu කියන එකට අගයක් හොයාගත්තොත් මම දන්නවා මේ lambda කියන අගයක් හොයාගත්තොත් එහෙම lambda කියන එකට අගය හොයාගත්තොත් මම දන්නවා මෙතන ආදේශ කරපුවාන් පස්සේ මට එනවා මේ L1 කියන එකේ ඕනෑම ලක්ෂයක සමීකරණය වගේ එකක් ගන්න පුළුවන්. ඕනෑම ලක්ෂයක පොදු සමීකරණය වගේ ගන්න පුළුවන් නේ මට. lambda වලට අගය හොයන්න ඕනේ. හරිද? mu වලට හොයාගත්තොත් R2 මත දැන් අපි කියන්නේ L1 මතනේ. so L2 මත L1 මතනේ දැන් අපිට ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැන් පළවෙනි එක කරන්න ඕනේ. ඒකෙන් අපි lambda mu කොහොම හරි හොයාගන්නවා ඇති. මම මේ ගන්න හිතන විදිහ වලට කියලා දෙන්න. ඊට පස්සේ මෙයා කියනවා මේ L1 මතලු මේක තියෙන්නේ මේ P කියන එක. P කියන එකේ
p කියන එකේ y කණ්ඩාංක අගේ හොයපල්ලු. ඉතින් හොයන්න පුළුවන් ඇතිනේ. අපි දන්නවනේ මේ මෙන්න මේ මෙතන මේ තියෙන හිතන්න ඔබ මෙතන තිබ්බා කියලා. ඔතන තියෙන කණ්ඩාංක සමාන වෙනව නේද මේ ලැම්ඩා වලට මොකක් කරේ අගයක් අරගෙන මෙන්න මේ සම්පූර්ණ කණ්ඩාංකයට අර මේක වෙක්ටර් විදියෙන් ලියලා තියෙන මේ කණ්ඩාංක විදිහට මම ලියා ගන්න පුළුවන් නේ ඕන. වරහන් ඇතුලේ කියන්නේ නෝමල් වරහන් ඇතුලේ 1 බිඳුව ධන ලැම්ඩා වාරයක් නෝමල් වරහන් ඇතුලේ බිඳුව 4 රිනේ කියලා. ඔය විදිහට ලියා ගන්න පුළුවන් නේ. හරිද? ඒ විදිහට ලියාගත්තාම පස්සේ ඒක සමාන වෙනවලු මේ එක p ඍණ 3 කියන එකට. ඒක දෙපැත්ත සමාන කරලා x y z කියන කණ්ඩාංක සමාන කරලා මට හොයාගන්න පුළුවන් ඇති. හරිද? මම දන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? The point t lies on L2. ඒ කියන්නේ මොකද්ද? L1 මත කවුද වැතිරලා හිටියා? p කියන එකලු. දැන් t කියන එකයි ඉන්නවලු L2 මත. L2 මත ඉන්නවලු. ඊට පස්සේ කියනවා මේ අපි හොයාගත්තු දැන් p කියන එකයි q කියන එක මෙතන අපි හොයාගන්න ඕනේ දැන්. pq කියන තැන දුරට සමාන වෙනවලු. හිතන්නකෝ මේ t කියන එක මේ හැරේ තිබ්බ කියලා qt. ඔය දුරවල් දෙක සමාන වෙන විදිහට මේ පැත්තේ තියෙන්නත් පුළුවන් මේ පැත්තේ තියෙන්නත් පුළුවන්. ඔය දුරවල් දෙක සමාන වෙන විදිහට හොයපල්ලු position vectors දෙකක් t වලට දෙකක් එනවද? දන්නේ අපි බලමු. ඒ සමහරක් විට එනවත් ඇති නැති වෙනවත් ඇති. හරිද? අපි බලමු ඒක එනවද නැද්ද කියලා. හරිද? ගන්න හදන්න එපා ඉස්සෙල්ලා. හරි. දැන් මොනවද කියන්නේ? දැන් අපි මුලින්ම ගන්නේ මොකද්ද? දැන් ආන්සර්ස් දැන් අපි දන්නවා මෙහෙම එකක් අපිට දීලා තියෙන L1 L2 කියලා දීලා තිනවා. මේක ඡේදනය වෙන තැන අපි දන්නවා Q කියලා. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කාටවත් අවුලක් නැහැ. මම දන්නවා මෙතන Q කියලා. හරිද? ඊට පස්සේ දන්නවා මෙන්න මේකෙන් කියන්නේ මෙන්න මේ L1 අක්ෂය මත තියෙන ඕනෑම ලක්ෂයක් ගැන. මේකෙන් කියන්නේ මේ L2 අක්ෂය මත තියෙන ඕනෑම ලක්ෂයක් ගැන. හරිද? එහෙනම් මෙන්න මේ Q කියලා කියන්නේ L1 මත තියෙන ලක්ෂයක්. Q කියලා කියන්නේ L2 මතත් තියෙන ලක්ෂයක්. ඒ දෙකම එක තැන නිසා මෙතනදී විතරක් L1 වල කණ්ඩාංක L2 වල කණ්ඩාංකයට සමාන වෙනවා. ආයි කියලා කියන්නේ මේ දෛශික වලින් අපිට කණ්ඩාංක කියලා ගන්න පුළුවන් මට ඕන. මේ දෛශිකේ කණ්ඩාංක කියලා මට ගන්න පුළුවන්. මේ වරහන් අයින් කියලා නෝමල් වරහන් දැම්මම ආයි කණ්ඩාංකයේ ඒ දෛශිකේ ඒ අදාළ ලක්ෂයට අදාළ. හරිද? එහෙනම් මේක x කණ්ඩාංක සමාන කරලා මේ දෙකේ තියෙන x කණ්ඩාංක මේ දෙකේ තියෙන x කණ්ඩාංකට සමාන කරලා මේ දෙකේ තියෙන y කණ්ඩාංක මේ දෙකේ තියෙන y කණ්ඩාංකට සමාන කරලා මේ දෙකේ තියෙන z කණ්ඩාංක මේ දෙකේ තියෙන z කණ්ඩාංකට සමාන කරා නම් සමානක් කියන මට q කියන පොයින්ට් එකේ අගය සහ ලැම්ඩා mu කියලා ගන්න පුළුවන් ඇති. හරිද? අපි බලනවා x කියන ලක්ෂයේ කණ්ඩාංකය. එහෙනම් මම දන්නවා මෙතන x කියන්නේ 1 ධන බිඳුවයි ලැම්ඩා. සමාන වෙනවා මෙතන x කියන්නේ 4 ධන 3යි mu. හරිද? ආවුලක් නැහැ නේ. ආයෙකේ මට mu කියන එක ඍණ 1 කියලා ගත්තා. හරිද? ওই විදිහටම මම y කණ්ඩාංක අරගෙන මෙතනින් ප්‍රකාශන කරන ලැම්ඩා වලට 1යි කියලා ගන්න පුළුවන් මට mu ආදේශ කරලා. හරිද? එහෙනම් මම දන්නවා mu සමාන ඍණ 1යි ලැම්ඩා සමාන 1යි. එහෙනම් දැන් මම බලනවා දැන් ලැම්ඩාත් දන්නවා muත් දන්නවා. දැන් මට ඕනේ q කියන පොයින්ට් එකේ අගයනේ. ඔතන තියෙන කාටසියන් අගයනේ. ඒ කියන්නේ කණ්ඩාංක වල අගයනේ. දැන් කොහොමද ඒක හොයන්නේ? ඔයා දන්නවා ඔයා මේ රේඛා දෙකෙන් එකක් තෝරගන්නවා. මම L1 කියන රේඛාව තෝරගන්නවා කියලා හිතන්නවා. L1 කියන රේඛාව මම දන්නවා ඕනෑම ලක්ෂයක අගේ මට මෙන්න මෙතන ලැම්ඩා වලට එතන මේ මෙතන ලක්ෂය වුණනම් මට එතෙන්ට අදාළ ලැම්ඩාගේ මෙතෙන්ට ආදේශ කරලා මට මෙතනින් ඒකේ ලස්සන කණ්ඩාංක ගන්න පුළුවන්. මෙතෙන්ට ඕනෙක් ගන්නවා නම් මෙතෙන්ට තියෙන මෙතෙන්ට අදාළ ලැම්ඩා එක මෙතෙන්ට ආදේශ කරලා එතෙන්ට ඕනි පොයින්ට් එක ගන්න පුළුවන්. මේක දැන් මට මෙතෙන්ට ඕනි ලැම්ඩාගේ මම හොයලානේ තියෙන්නේ මේ. එහෙනම් මේ ලැම්ඩා කියන එක මෙතෙන්ට ආදේශ කරපුවම මට ලස්සනට එනවා x y z වලට මට එන අගයන් තුන. ඔය තුනම තමයි මෙතෙන්ට mu වලට මේක ආදේශ කරා නම් එන්නේ. ඉතින් අපි ඒකනේ කරේ දෙපැත්ත සමාන කරලා. හරිද? එහෙනම් ඒක ආදේශ කරපුවාම පස්සේ q වලට එන කණ්ඩාංක ලස්සනට එනවා මේ විදිහට. එක ඍණ 1 කියලා. ඊළඟ ඔයා දන්නවා q වලට එන කණ්ඩාංක කියන්නේ මොකද්ද? q වලට එන කණ්ඩාංක කියලා කියන්නේ ඇත්තටම OQ කියන එක නෙමෙයි. මේ q කියලා කියන්නේ දැන් මෙතන මේ කණ්ඩාංක දීලා තමයි මේ normal මේ වරහනක් දාලා තියෙන්නේ. අපිට දෛශිකයක් ඕන නම් මම කෙලිම OQ කියලා දෛශිකය ගන්නවා. හරිද? OQ කියන දෛශිකය ගන්නවා. ඒක මොකේද සමාන වෙන්නේ? මෙයාලා දීලා දෙනවා simple r කියලා. එහෙනම් මේ දෛශිකය කියන්නේ මේ මෙතන simple r වල දෛශිකය මට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මෙයාලා මොකක්ද කියන්නේ මට? ඊට පස්සේ කියනවා අර විදිහට p කියන එකක් කොහෙද වැතිරලා ඉන්නේ? p කියන එකක් වැතිරලා ඉන්නවලු කියන්නේ තියනවලු මේ L1 මත. L1 කියන රේඛාව මත. ආයෙනවා දන්නවා මේ L1 කියන රේඛාව මත p කියන ලක්ෂයක් තියෙනවා නම් මෙන්න මේ සමීකරණයේ හරිද? අදාළ p කියන ලක්ෂයට අදාළ ලැම්ඩාගේ දාපුවම පස්සේ මේ L1 කියන එකට හොයාගන්න පුළුවන්ලු. හරිද? හරිද? දැන් ඔයා බලනවා දැන් ලැම්ඩා කියලා කීයද ආවේ? එකනේ. ලැම්ඩා වලට එක ආවේ. හරිද? sorry ලැම්ඩා වලට එක ආවේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මම ලැම්ඩා වලට මෙතෙන්ට එක ආදේශ කරලා හරිද? මට ලැම්ඩා වලට එක තියෙනවනේ. එහෙනම් ඒකෙන් මට ගන්න බැයිද මේ අලුතෙන් මම හොයාගන්නා මේ p කියන ලක්ෂය ගන්න. බෑනේ බං. මෙතෙන්ට අදාළ ලැම්ඩා කියන බං ඔබ මේ හෙව්වේ පණ දාගෙන. ඒතර මෙතෙන්ට අදාළ ලැම්ඩාගේ වෙන එකක් තියෙනවා කියලා මම කියවනේ. ඔතෙන්ට තියෙන ලැම්ඩා සහ ඔතෙන්ට තියෙන mu. අතන mu ඔතන නෑ. මොකද mu කියන්නේ මෙන්න මේ රේඛාවේ තියෙන කොහේ හරි තැනක්නේ. ඒතකොට මෙතන තමයි ලැම්ඩා mu වගේ යන් දෙකම තියෙන්නේ. ඒතර මේ හරියදී
ලැම්ඩා කියන අගේ විතරයි තියෙන්නේ. මේ හරියදී mu කියන අගේ විතරයි තියෙන්නේ. එහෙම ඇයි කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? එහෙනම් මෙතනදී මට ආයේ ලැම්ඩා වලට එක ආදේශ කරන්න බෑනේ බා. ඔතන තියෙන එක අපි වෙනම හොයන්න ඕනියා. දැන් මොකද්ද මෙයා කියන්නේ? මේකේ කියනවා මේ p කියන එකාගේ දැන් එයාලා අපිට දීලා තියෙනවා p කියන එකාගේ වෙක්ටර් ඉක්වේෂන් එක මේ තියෙන මේ. ඒ කියන්නේ මොකක්ද මේ? x අගේ 1යි y අගේ p z අගේ ඍණ 3යි. හරිද? මම දන්නවා දැන් මෙතන x අගේ මට ගන්න පුළුවන්. දැන් ඇත්තටම මෙන්න මේක දැන් මෙතන කියලා හිතන්න මේ පොයින්ට් එක. ඔය පොයින්ට් එකට මම මේ සමීකරණය සමාන කරනවා කියනකොට මට ඒක සමාන කරන්න පුළුවන් ඕනෑම පොයින්ට් එකකට තියෙන සාධාරණ සමීකරණය මේ තියෙන්නේ. හරිද? ඔය විදිහට මම තියනවා කියලා හිතන්නකෝ. එහෙනම් මට මොකද්ද කරන්න පුළුවන්? එහෙනම් මේකේ x කණ්ඩාංක මේකේ x කණ්ඩාංක මට මෙන්න මේකේ x කණ්ඩාංකයට සමාන කරන්න පුළුවන්. හරිද? ඒක තේරෙනවද දන්නේ නැහැ මම මේ කියන එක. හරිද? මේ L1 කියන ලක්ෂය මත තියෙන ඕනෑම පොයින්ට් එකකට p කියලා කියන්නේ. එහෙනම් ඒ ඕනෑම පොයින්ට් එකකට තියෙන සාධාරණ සමීකරණය මේක කියන්නේ. එහෙනම් මේ පොයින්ට් එකේදී මේ ලක්ෂ තුනට දෙන x වල අගයන් මේ ලක්ෂ වල දෙන x අගයන් වලට සමාන වෙනවා. එහෙනම් මෙතන x අගය ගත්තොත් එහෙම මම කෙලිම y අගය ගන්නවා කියලා හිතන්නකෝ. ඍණ 5 ධන 4යි ලැම්ඩා සමානයි p ලු. හරිද? y කණ්ඩාංග සලකලා. z කණ්ඩාංග සලකපුවම පස්සේ බිඳුව ඍණ 1යි ලැම්ඩා. ඒ කියන්නේ ඍණ ලැම්ඩා සමාන ඍණ 3. එහෙනම් ලැම්ඩා වලට මට උත්තරයක් මට ලස්සන ගන්න පුළුවන්. හරිද? එහෙනම් ලැම්ඩා වල උත්තරේ මෙතනට සමාන කරපුවම පස්සේ මට p සමානයි 7යි කියලා ගන්න පුළුවන්. හරිද? මම කිව්ව එක තේරෙන්නේ නැති. කියන්නේ එකම මත තියෙන ලක්ෂය ඒගොල්ලෝ දීලා තියෙනවා y කණ්ඩාංග වලගේ දන්නේ. හැබැයි අපි දන්නවා සාධාරණ ඉක්වේෂන් එක මොකක්ද කියලා. ලැම්ඩා කෙනාගේ හොයාගත්තාම පස්සේ මට ලස්සනට මේකේ තියෙන මේවට මේක සමාන කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම p කියන එක හොයා ගන්නවා මේ විදිහට. මම දන්නවා එක p ඍණ 3 තිබෙන p සමානයි 7යි. p වෙනුවට 7 මම දානවා. p කියනකොට මම 7 දානවා. එහෙනම් මට p කියන ලක්ෂයේ කණ්ඩාංකයේ ලස්සනට හොයන්න පුළුවන් ඒකෙන්. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? පොයින්ට් t කියන එකක් ඉන්නවලු කොහොමද? q තියෙන t කියන L2 මත. L2 කියන එක මත දැන් t කියන එකක් ඉන්නවලු. ඒක වෙන්නේ දැන් අපි මේ අලුතෙන් හොයාගත්ත මේ L2 කියන එක මත කොහේ හරි t ඉන්නවලු. ඔතන මම කණ්ඩාංක දන්නේ නැහැ. ඒකයි මම x y z කියලා දාලා තියෙන්නේ. හරිද? මම දැන් p කියන එකේ කණ්ඩාංකය දන්නවා. කියන්නේ මොකක්ද? pq කියන එක ඒ කියන දෛශිකයේ විශාලත්වය qp වල විශාලත්වය pq වල විශාලත්වය දෙකම එකයිනේ. දෛශිකයේ දිශාව වෙනස් වුණාට විශාලත්වයනේ මෙතන ගන්න. මේ විශාලත්වයට සමාන විශාලත්වයක් තියෙන මෙන්න මේ pq කියන විශාලත්වයට සමාන විශාලත්වයල්ලු qt කියන එකට තියෙන්නේ. හරිද? ඒකට විශාලත්ව සමානයි කියලා තමයි මේ තියෙන්නේ. ඕන්න උතන මේ වගේ ලක්ෂ දෙකක් තියෙන්න පුළුවන්. ඒක හොයන්න ඕනේ. ඇත්තනේ බා. මෙන්න මේ දිගට සමාන මෙන්න මේ දිගක් තියෙන මෙතන ලක්ෂයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිගට සමාන මේ දිග තියෙන මෙතන ලක්ෂයක් තියෙන්න පුළුවන්. ඕක තමයි අපි පෙන්වන්න ඕනේ. හරිද? දැන් ඕක මට දෙවිදියකට හිතන්න පුළුවන්. හරිද? කොහොමද මම දෙවිදියකට ඕක හිතන්නේ? බලමු අපි දෙවිදියකට හිතන්නේ කොහොමද කියලා ඕක. හරිද? මුලින්ම එක්කෙනෙක්ට ඕක හිතන්න පුළුවන් මෙන්න මේ විදියට. හරිද? මොකද්ද? මම මෙන්න මේකේ අගයන් දෙක සමානයිනේ මේකට මේක සමානයිනේ නේද? එහෙනම් මම මොකද කරන්නේ? මුලින්ම pq මට වෙක්ටර් එක හොයන්න පුළුවන්. q ඍණ p මම q වල අගය දන්නවා, p වල අගය දන්නවා. ඕක මේක කරලා මම ලස්සනට pq වල අගය මම ගන්නවා. හරිද? pq වල මාපාංකය දැන් තමයි මට දැන් ඕනේ. ඒක ලස්සනට 68යි. ওই විදිහට මම qt කියන එකක් ගන්නවා. හරිද? qt වල මාපාංකය මට ඒ විදිහටම දැන් ඔතන වැඩේ තියෙන qt මම ඇත්තටම දන්නේ නැහැ t වල එක. මම t වල කණ්ඩාංක කීයද කියලා දන්නේ නැහැනේ. හැබැයි x y z කියලා දන්නවනේ. ඒක සාධාරණ විදිහට ලියා ගන්න පුළුවන්. එහෙනම් මට qt කියන එකට සමීකරණ ලස්සනට මේ විදිහට ලියා ගන්න පුළුවන් x y z කියලා. හරිද? එහෙනම් ඕකේ මාපාංකය මම ගන්නවා මේ විදිහට. එහෙනම් මට මේ දෙක සමානයි කියලා කියන්නේ. ඒ හින්දා මම මේ දෙක සමාන කරනවා. ඉතින් මේ දෙක සමාන කරලා ඔයාලට මේක දිහා බලන් ඉන්න තමයි තියෙන්නේ. කවුරුහරි වැඩක් ඉන්නවනේ මෙතනින් යන මේක හදලා බලන්න සමානකයට හදන්න පුළුවන් උත් ඇති. මම දන්නේ ඇත්තට මෙතනින් යන හදන්නේ කොහොමද කියලා මේ ගාන. හරිද? එහෙනම් ඔයාලට තේරෙනවා ඔයා යන්නේ මේ වැරදි පැත්තට. හරිද? එහෙනම් ඒ විදිහට කරන්න බෑ. හරිද? කරන්න පුළුවන්ද දන්නේ මං හිතනවා බෑ කියලා. හරිද? හරි. දැන් මොකක්ද ඊළඟට කරන්න පුළුවන් දැන් එහෙමත් කරන්න බෑනේ. මොකද්ද මෙයා මේ මෙතන කියන්නේ? එහෙනම් මොකක්ද දන්නවද මෙයා කියන්නේ? හරිද? අපිට මෙහෙම කරන්න බෑද? මං හිතනවා දැන් qt සමානයි qp නේ. හරිද? අර මාපාංකයේ qt සමානයි qp වල මාපාංකය සමානයි qp වල මාපාංකය කියන්නේ qt වල මාපාංකය pq වල මාපාංකයට සමානයි කියලා ගන්නත් පුළුවන්. මොකද මේ මාපාංකය කියලා කියන්නේ විශාලත්වයන්නේ බා. එතකොට දෛශික දිශාව වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. විශාලත්වය එකමයි. pq කිව්වත් එකයි tq කිව්වත් මේ qp කිව්වත් එකයි. හරිද? එහෙනම් මම දන්නවා මේ විදිහට මම ගන්නවා. ඊට පස්සේ මම දන්නවා ඇත්තට මාපාංකය කියලා කියන්නේ එක පැත්තක ධන හොරින නෙමෙයි. මේ විදිහට මට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ධනාගය සහ මේකේ ඍණාගය. එහෙනම් qt කියන එක හරිද? මම p කියන ලක්ෂයේ සමීකරණය දන්නවා, q කියන ලක්ෂ්‍ය සමීකරණය දන්නවා, t කියන එකේ මම සමීකරණය දන්නේ සමීකරණය නෙවෙයි sorry. කණ්ඩාංක දන්නවා, q කියන එකේ කණ්ඩාංක දන්නවා, t කියන එකේ කණ්ඩාංක දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ මම? හරිද? දැන් මොකද කරන්නේ මම? දැන් මම කරන්න දෙයක් දන්නේ නැහැනේ. එහෙනම් මම මොකද මෙතන මට කරන්න පුළුවන්. qt සමානයි ධන හොරින qp ලු. එහෙනම් t ඍණ q සමානයි ධන හොරින මෙතන
ධන හොරින එක වාරයක් නේ තියෙන්නේ මේ. ඒ කියන්නේ ලැම්ඩා නේ මේ අනිවාර්යයෙන්ම තියෙන්නේ මේ. එක වාරයක් පීරින කිව්ලු. එහෙනම් මේ Q කියන එක මේ පැත්තෙන් සම්බන්ධ මට T කියන ලක්ෂණය ඕනි. අයිනම් බලන්න මේ ලස්සනට මේ T කියන ලක්ෂය කියලා කියන්නේ මේ අරගේ ආපු වෙක්ටර් ඉක්වේෂන් එකමයි නේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ. අපි මේ T කියන එක හොයාගන්න අපි දාපු වර්ගේ වෙක්ටර් ඉක්වේෂන් එකමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයා දන්නවා ධන හොරින මේක. එහෙනම් ඔයා Q කියන තැන දෛශිකය දන්නවා. හරිද? පීරින Q කියන එක ඔයාලට හොයාගන්න පුළුවන්. එහෙනම් ධන හොරින එහෙනම් මේකේ ධන දාලා එක උත්තරයක් ගන්නවා, ඍණ දාලා එක උත්තරයක් ගන්නවා. ওই විදිහට තමයි ඔය ගාන හදන්න තියෙන්නේ. හරිද? හෙන ලේසි. හරිද? අර හිතා ගන්න අමාරු ගාන දුන්නාන් පස්සේ කොහොමද මම මේක හදන්න ඕනි කියලා. හැබැයි ඔයා දන්න දේම තමයි මේක ගොඩ දා ගන්න තියෙන්නේ. හරිද? කාට හරි මේක හිතුණා නම් ඇත්තටම ඌ වැඩෙත් තමයි. ඉතින් මේක හිතනවා කියන්නේත් වැඩේ. මොකද මේ ඌ අනිවාර්යෙන් මේ පාඩම හොඳට කවර් කරලා තියනවා කියන එක. හරිද? ඇත්තටම මෙතනින් එහාට අපි ඒ ලෙවල් කරා වගේ මෙතනින් එහාට යන්න අමාරුයි. ඒ හින්දා තමයි මේ ඇත්තටම මේක වෙක්ටර් ඉක්වේෂන් වලින් අපිට යන්න කියලා දෙන්නේ. මොකද අපි දන්නවා එතනින් එහාට කරන්න ඕනේ දේවල් ගොඩක්. හරිද? එහෙනම් මේ ගාන ඔය විදිහට තමයි යන්නේ. අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. අපි යමු ඊළඟ ගානට. මේකේ මොකක්ද කියන්නේ? The point A, B and C position vectors කියලා ඒ වගේ අදාළ ඛණ්ඩාංග දීලා තිනවා වෙක්ටර් ඇසුරින්. හරිද? respectively relative to the origin O. ඒ කියන්නේ OA කියන එක තමයි මේක, OB කියන එක තමයි මේක, OC කියන එක තමයි මේක. හරිද? පළවෙනිට මහන්න මොකද්ද? Find the vector equation of the plane. කියන්නේ මොකද්ද මේ? plane එකේ vector equation එක හොයන්න. මොකක්ද මේ? මම ඔයාලට ස්ට්‍රේට් ලයින් කොටසදී මම ඔයගොල්ලන්ට කොටස් 4කට එක් කරා. ඒකිනුත් ඉක්වේෂන් ඔෆ් ද ප්ලේන් එකේ මම ඔයාලට කරා කාර්ටීසියන් ඉක්වේෂන් එකයි අනිත් එක වෙක්ටර් ඉක්වේෂන් එක. ඒතර වෙක්ටර් ඉක්වේෂන් එකත් ඔයාලට මම නිකන් නෝමල් කියලා දුන්නා. ලක්ෂ දෙකක් තියෙද්දි ඉක්වේෂන් එක ගන්න විදියකුයි ආයේ ලක්ෂ 3ක් තියෙද්දි ඉක්වේෂන් එක ගන්න විදියකුයි. ඒතර මේ ගාන හැදලා දෙන්නේ මොකද්ද? ABC කියන ලක්ෂ 3ක් එකම තලයේ තියෙනවා. හරිද? මේ තලයේ සමීකරණ හොයන්න වගේ නම් ලක්ෂ 3ක වගේ සීන්නක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකක්ද කියන්නේ? determine whether point D with coordinates. කියන්නේ මොකද්ද මේ D කියන coordinate එක මේක නම් D කියන එක represent කරන coordinate තුන මේක නම් ඔන්න ඕක මේ අපි කියපු තලයේ තියනවද නැද්ද කියලා හොයන්න තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මොකක්ද? දැන් අපි මෙතනින් ගන්න equation එකක් තියෙනවානේ. equation එක මොකද්ද කියන්නේ? මේ ABC කියන ABC තුන ඉන්න තලය තියෙනවානේ. රේඛාව නෙවෙයි ඈ. AB කියන්නේ රේඛාවක්, BC කියන්නේ රේඛාවක්, ABC කියන්නේ තලයක් නේ. යම් කිසි තලයක්. හරිද? ඒ තලයේ පවතින ඕනෑම වෙක්ටර් එකකට පොදු සමීකරණයක් නේ අපි මෙතනින් ගන්න. ඒ සමීකරණය තෘප්ත කරනවා නම් මෙන්න මේ කාර්ටීසියන් එක කාර්ටීසියන් ඛණ්ඩාංග තුන ඒ සමීකරණය තෘප්ත කරනවා නම් එහෙනම් D අපිට මේ තලයේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. හරිද? එහෙම තෘප්ත කරන්නේ නැත්නම් D කියන්නේ මේ තලයේ කෙනෙක් නෙමෙයි කියන එක අපිට කියන්න පුළුවන්. හරිද? මම කියන එකට පැහැදිලි ඇති. හරිද? හරි. අපි බලමු දැන් ගානට යන්නේ කොහොමද කියලා මුලින්ම. හරිද? හරි. මෙයාලා කියලා දෙනවා OA OB OC කියන එක මම ලියාගත්තා. ප්‍රශ්නයක් නැහැනේ. කිසි කරවත් අවුලක් නැහැ. හරිද? එතකොට ඔයා දන්නවා AB කියන ABC කියන තුනනේ තියෙන්නේ. එතකොට මට AB කියන එකයි CB කියන එකයි AC කියන එකයි ওই විදිහට යා කරලා නිකන් තලයක් වගේ හදා ගන්න පුළුවන් නේ. දැන් මෙයාලා කියන අපිට වෙක්ටර් ඉක්වේෂන් හොයපන් කියලා. දැන් මේකේ අපි එකපාරම වෙක්ටර් ඉක්වේෂන් එක මට හොයන්න පුළුවන්. හරිද? මම එහෙම නැතුව කාර්ටීසියන් ඉක්වේෂන් එක හොයන විදිය කියලා දීලා වෙක්ටර් ඉක්වේෂන් එක හොයන විදිය කියලා දීලා ආයෙ මම ඔයාලගේ මතකය අලුත් කරන්නම්. මොකක්ද මේ දෙකේ වෙනස කියන්නේ? හරිද? මම මුලින්ම කාර්ටීසියන් ඉක්වේෂන් එක හොයන්න යන්නේ. හරිද? මට කියන්නේ කාර්ටීසියන් ඉක්වේෂන් එක හොයන්න නම් හරිද? මම මොකද්ද කරන්න ඕනේ? මම දන්නවා AB BC කියලා මට රේඛා දෙකක් ගන්න පුළුවන් මෙතන දෛශික රේඛා දෙකක් අරගෙන ඔය දෙක මොකද කරන්නේ මම ඔය දෙකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්නවා. හරිද? ඔයා දන්නවා මොකක්ද අපි සාමාන්‍යයෙන් කාර්ටීසියන් ඉක්වේෂන් නම් මොකක් හරි තලයක කාර්ටීසියන් ඉක්වේෂන් එකක් හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? යම් කිසි ලක්ෂයක පොයින්ට් එක හොයාගන්න. يعني මෙන්න මෙතන තියෙන හිතන්නකො A නැත්නම් C නැත්නම් B මොකක් කරේ එක ලක්ෂයක පිහිටුම් දෛශික තුන හොයාගන්න. හරිද? හොයාගෙන අපි A හා සමාන XYZ කියලා තලයක් අරගෙන ඔන්න ඔය දෙකත් එක්ක මේකේ නෝමල් එක. මොකද නෝමල් කියලා කියන්නේ? මෙන්න මේ අදාළ අපි දැන් A dash කියලා හිතන්නකො. A dash කියන මේ රේඛාවට නෝමල් එක කියන්නේ ඒකට අංශක 90කින් පවතින මොකක් හරි රේඛාවක්. ඒ කියන්නේ අපිට ඒක කියනවා නෝමල් එක කියලා. n කියලා කියනවා. ඔය දෙකේ තිත්ගුණිත සමානයි බිඳුවලු. හරිනේ බා. කියන්නේ අපි මේ සලකන මේ රේඛාව සහ මේ මෙන්න මේක يعني මේ දෙකේ තියෙන නෝමල් එක කියන්නේ මේකට අංශක 90ක් තියෙන එකනේ. ඒකට අපි n කියලා කියනවා. ඔය දෙක අතර තිත්ගුණිතය ඔය දෙක අතර තියෙන කෝණය අංශක 90යිනේ. එහෙනම් තිත්ගුණිතය අනිවාර්යයෙන්ම cos 90 කියලා කියන්නේ බිඳුවයිනේ බා. නේ? cos බිඳුව කියන්නේ 1යි cos 90 කියන්නේ බිඳුව. එහෙමයි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. මෙතන අපිට A B C කියලා තුනක් දන්නවා. නමුත් අපි නෝමල් එක දන්නේ නැහැ නේ බා. මේක හරහා ලම්බකේව දන්නේ නැහැ. දැන් අපිට කලින් ඔයාලා ගණන් හදද්දී වලට මතක ඇති. ඒගොල්ලෝ කෙලින්ම වාට දුන්න නෝමල් එක මේක A කියන ලක්ෂය මේක. එහෙනම් කෙලින්ම
ප්ලේන් එකේ ඉක්වේෂන් එක හොයපන් වෙක්ටර් මේ නෝමල් ඉක්වේෂන් එක. ඒ කියන්නේ කාර්සියන් ඉක්වේෂන් එක. එහෙමත් ගණන් දෙනවා. දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? මෙතන දීලා තියෙන ලක්ෂ 3ක්. හැබැයි නෝමල් එකක් දීලා නැහැ. ඉතින් ලක්ෂ 3ෙන් ඔයාලට මේකේ පවතින තලය හොයන්න බෑ. හරිද? එහෙනම් මම මොකද කරන්නේ මුලින්ම අපිට අවශ්‍ය දෙක මොකද්ද? නෝමල් එක සහ එක ලක්ෂයක මේ කණ්ඩායම. දැන් 1 ලක්ෂයක කණ්ඩායම කියන එක තුනක තියෙනවානේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. දැන් මට නෝමල් එක හොයන්න ඕනේ. දැන් නෝමල් එක කොහොමද මම හොයන්නේ? අනිවාර්යයෙන්ම මේ මේ අපි සලකන හරිද? සලකන තිතක් කියන ලක්ෂයකට අංශක 90කින් ආනත වෙන්නත් බෑ. ඒ කියන්නේ අංශක 90 ලම්බක වෙන්න එපා. එහෙමනම් අපි දැන් ඒක කොහොමද ගන්නෙ? දැන් මම හිතන විදිහ මම ඔයාලට කියලා දෙන්නේ. හරිද? මේ ගාන ගත්තාන් පස්සේ A B C කියන ඔය තුනට ලම්බකව තලයක් අපි ගන්න ඕනේ. කොහොමද ගන්නෙ? ඔයාලට මතක ඇති මම කතිර ගුණිතයෙන් හරිද ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් හරිද දෛශික දෙක කතිර ගුණිතයෙන් මට ආවේ මොකක්ද යම්කිසි දෙක කතිර ගුණිතයෙන් මට ආවේ එම දෛශික දෙකට ලම්බක දෛශිකයනේ හරිද ඒකේ දිශාව ආවේ එම දෛශිකයට ලම්බක දෛශිකය විශාලත්වය ඒකමයි කියන්නේ විශාලත්වය අපිට නෝමල් විදිහට ගන්න පුළුවන් හැබැයි එන දිශාව ඒකට ලම්බක දිශාව එහෙනම් බලන්න මේ මම දැන් බලෙන් ගන්නවා AB කියන දෛශිකයක් සහ BC කියන CB කියන දෛශිකය ප්‍රශ්නයක් නෑනේ කාටවත් අවුලක් නෑ එහෙනම් මේ AB කියන දෛශිකය සහ CB කියන දෛශිකය මම මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකට දැම්මොත් ඒ කියන්නේ මොකක්ද මම ওই දෙක කතිර ගුණිතයට දැම්මොත් ඕකෙන් එන උත්තරේ අනිවාර්යයෙන්ම අංශක 90කින් තියෙන තලයක් ඔස්සේ නේ දෙන්නේ මම කියන එක තේරෙනවද දන්නේ නැහැ හරිද මම පරිම සරල විදිහට කියලා දෙන්නේ AB සහ CB කියලා මම වෙක්ටර්ස් දෙකක් හොයාගෙන ওই දෙකට මම කතිර ගුණිතය දැම්මොත් එහෙම ඕකෙන් එන උත්තරේ එන්නේ කියන වෙක්ටර් ඕකෙන් ඕකේ ප්‍රතිඵලය හරිද මේ ABBC කියන එකේ ප්‍රතිඵලය අංශක 90කින් මේ වෙලා නේද දෙන්නේ එහෙනම් ඕකට අපිට කෙලින්ම නෝමල් එක කියලා කියන්න පුළුවන් නේද හරිද ඕක නිකන් පොයින්ට් එකක් ටැක්ටික් එකක් හොඳට පුරුදු වෙන්න හරිද මේ නිකන් ඔළුවට දාගන්න මොකද්ද මෙතන කරලා තියෙන්නේ කියලා හරිද එහෙනම් මට ඒ විදිහට මේක හොයන්න පුළුවන් හරිද දැන් AB CB හරිද කවුරු හරි අහන්න පුළුවන් AB AC අරගෙන පුළුවන් ඉතින් අවුලක් නැහැ ඔබ කැමති දෙකක් ගන්න. ඇයි එතකොට ABC කියන පොයින්ට් තුන විතරක් අරගෙන මට ওই දෙක 30 ගුණිතය දාන්න බැරි. ඉතින් බං පොයින්ට් දෙක මෙතන පොයින්ට් එකේ යගේ මේක නම් මෙතන පොයින්ට් එකේ තියෙන ගණ්ඩාංග තුන මේ විදිහට දීලා තියෙනවා නම් මෙතන දීලා තියෙනවා නම් මේ විදිහට මේ වගේ මේ දෛශික කියලා තියෙන්නේ බං මෙතන හිතන්නකෝ O තියනවා කියලා. ඔන්න ඔය ඔතන ඔයා හිතන්නකෝ බෙන් මෙතන O තියනවා කියලා. ඕක මෙතන O තියනවා කියලා හිතන්නකෝ. එතකොට මේ දීලා තියෙන්නේ OA එක තමයි මේ තියෙන්නේ. හරිද? OB එක තමයි මේ තියෙන්නේ. OC එක තමයි හරිද මේ තියෙන්නේ. හරිද? කියන එක තේරුණාද දන්නේ නැහැ ඔයාලට. එහෙම නැතුව හරිද? මේ කොහෙවත් අපිට කියලා නැහනේ. මේ يعني මේකයි කියලා. එතකොට ඕවා අපිට ගුණ කරන්න බෑනේ. O එකයි OC එකයි මට ගුණ කළා මොනවා කරන්නේ? ඒ හින්දා මම ගන්න ඕනේ මේ තලයේ පවතින දෛශික දෙකක්. ඒ නිසා තමයි මම AB සහ CB කියන දෙක ගත්තේ. කාට හරි ඕනනම් AB AC නැත්තම් AC CB ඔය ඕන එකක් ගන්න පුළුවන්. මොකද අපි තන් තුනේම කණ්ඩායම් ටික දන්නවා. හරිද? හරි. දැන් මම AB කියන එක හෙව්වා BC කියන එක හෙව්වා මේ විදිහට. මොකද ගන්න මම AB වාරයක් BC වලින් මම N කියන එක නෝමල් එකේ මේකට අංශක 90කින් ආනත එකේ ඉක්වේෂන් එක මම මේ විදිහට මට ගන්න පුළුවන් වෙක්ටර් ඉක්වේෂන් එක. හරිද? ඒ කියන්නේ වෙක්ටර් එක. හරිද? දැන් මොකද්ද? යම්කිසි ලක්ෂයක් සහ නෝමල් එකේ ඉක්වේෂන් එක ඕනියක්. ලක්ෂ නම් තුනක්ම තියෙනවා. කැමති එකක් වට ගන්න පුළුවන්. නෝමල් එකේ ඉක්වේෂන් එක දැන් මං ගාව තියෙනවා. එහෙනම් මොකද ගන්න මම? පොයින්ට් A කියලා එකක් ගන්නවා සහ අපි නොදන්න තව ලක්ෂයක් ගන්නවා මේ තලේවා දන්නවනේ ලක්ෂ දෙකක් අනිවාර්යෙන් ඕනි කියලා අපි නිකන් වෙක්ටර් එකක් වගේ ලියා ගන්නවා නම් A මං ගන්නවා A dash කියලා XYZ කියලා. හරිද? මේ හරිය ඔයා හිතන්නකෝ. වෙන මේ හරිය තියනවා කියලා A dash කියලා එකක්. ඔන්න ඔය හරිය තියෙනවා. හරිද? මට ඒක අඳින්න මං අඳින්නේ නැහැ ඒක. හරිද? ඔයා හිතනවා මෙන්න මේ හරිය තියෙනවා කියලා නේ A dash එක. ඔන්න ඔය හරිය තියෙනවා A dash එක. හරිද? එතකොට ඊට පස්සේ මොකද්ද ඔයාගේ පියවර තියෙන්නේ? ඊට පස්සේ ඔයාට තියෙනවා දැන් ඔයා නෝමල් එකක් දන්නවා. හරිද? A dash කියන එක ඔයාට හොයාගන්න පුළුවන්. A දන්නවා A dash දන්නවා නම් ඔයාට A dash කියන එක හොයාගන්න පුළුවන්. ඒකෙන් දන්නවා ඔයා මෙන්න මේක කියන. එතකොට A dash කියන එක අර නෝමල් එකට අනිවාර්යයෙන්ම අංශක 90කින් ලම්බකයි නේද? A dash කියන සහ ඔයා ගත්ත නෝමල් එක අංශක 90කින් තමයි එකිනෙකා තියෙන්නේ. හරිද? එහෙනම් ඔයාට අනිවාර්යෙන් ওই දෙක අතර ඉක්වේෂන් එක අනිවාර්යෙන් බිඳුවයි කියලා ඔය දෙක අතර තිත්ගුණිත බිඳුවයි කියලා දාන්න පුළුවන්. මොකද ඔයා දන්නවා නෝමල් අපිට කලින් ගානක නම් දුන්නේ මේ A කියන ලක්ෂ්‍ය කණ්ඩාංග දුන්නා. මෙන්න මේ N කියන එකේ ඉක්වේෂන් එක දුන්නා. එහෙමනම් මේ තලයේ ඉක්වේෂන් එක හොයපන් කියලා කියනවා. එහෙනම් ඉතින් ඔයාට කෙලින්ම මේ විදිහට කළේ ඔයා නොදන්නා පොයින්ට් එකක් ගත්තා. මේ දෙකේ දෛශිකය ඔයා වෙනම ගත්තා. මේක සහ මේ දෛශිකය අතර තිත්ගුණිතය බිඳුවට සමාන කරා. ඒකෙන් ඉක්වේෂන් එක ගත්තා. ඒ විදිහම තමයි මේක අපි කරේ N කියන එක දීලා නැහැ. N කියන එක අපි හොයාගත්තා. A dash කියලා ගන්න මම නොදන්නා තරක් මම ගන්න exercise කියලා. ප්‍රශ්නයක් නැහැ නේ. මෙන්න මේ
දෛශිකය මම හොයාගත්තා. මේ කොයි වෙලාවකත් මේ A කියන එක n වලින් ගුණ කරන්න බෑ. ඒ කියන්නේ ලක්ෂයක් ඈ. මට A dash ඕනේ. මේක දෛශිකයක්. දෛශික දෙක ගුණිතයක් නේ. ඇයි ඒකට n වලින් ගුණ කරන්න පුළුවන්. අපෝ n කියන්නේ දෛශිකයක් නේ බා. ඒක ලම්බක දෛශිකයක්. එහෙනම් ওই දෙකේ ගුණිතය බිඳුවට සමාන කරලා ඉවරලා අර ලස්සනට කාඩිසියන් ඉක්වේෂන් එක ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? දැන් අපි ඉල්ලන කාඩිසියන් ඉක්වේෂන් එක නෑනේ. අපෙන් ඉල්ලන්නේ වෙක්ටර් ඉක්වේෂන්. මම කොහොමද වෙක්ටර් ඉක්වේෂන් එක ගන්නෙ ඔගේ? ඔන්න ඔහමයි ගන්න. දැන් මම දන්නවා ABC වල කණ්ඩායම් ඔය විදිහට තියෙනවා. ඔය විදිහට මට දෛශික තුන ගන්න පුළුවන්. හරිද? මම දැන් මොකද කරන්නේ? මම දන්නවා වෙක්ටර් ඉක්වේෂන් එකක් ගන්නවා නම් මෙන්න මේ වගේ ලක්ෂ තුනක් තියෙන තැනක. හරිද? මම ඔයාලට ඒක කිව්වා. මම ගන්න මේ එක පොයින්ට් එකක් සලකනවා. මම කැමති A. හරිද? අනත්තම් මම කැමති C. මම කැමති B. මම ගන්නේ. එහෙම ඔයා කැමති එක පොයින්ට් එකක් සලකනවා. දැන් මම හිතන්නකෝ A වලට කැමති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් රේඛාවක් නම් මම මොකද කරේ? රේඛාවක් නම් මම කරේ යම් කිසි ලක්ෂයක් ගත්තා. එම ලක්ෂය සහ ඒකට අදාළ දිශා දෛශිකය ගත්තා. එහෙනම් ඒ ලක්ෂය කණ්ඩාංක ධන ලැම්ඩා වාරයක් දිශා දෛශිකය සමානයි අපි සලකපු ලක්ෂයේ වෙක්ටර් ඉක්වේෂන් එක. තලයක නම් කොහොමද කරන්නේ? තලයක නම් යම් කිසි දිශා දෛශික දෙකක් ඕනේ. ඔයා මේ කියන්නේ කණ්ඩාංක දැනගෙන ඉන්න එක ලක්ෂයක් සහ දිශාදෛශික දෙකක් ඕනේ. ඒ දිශාදෛශික එකම තැනකින් පටන් ගන්න එකක් වෙන්නත් ඕනේ. හරි. හිතන්නකෝ මේ AB කියන දිශාදෛශිකය ගත්තා කියලා. ආයෙ වල CB කියන එක අරගෙන එහෙනම් බෑ. එහෙනම් B ගන්න. AB සහ CB ගත්තා නම් එයා B කියන තැන තියෙන කණ්ඩායම තමයි ආදේශ ගන්නවා. මම මොකද්ද කියන්නේ කියන එක ඔයාලට මෙතන පැහැදිලි වෙයි. බලන්න. හරිද? ඔයා දැන් මේ විදිහට ABAC කියලා හෙව්වනේ. දැන් මෙතන තියෙනවා මේ තියෙන තලයක ඉක්වේෂන් එකනේ. මෙන්න මේ කෑල්ල නැතුව අපි මේ කෑල්ල විතරක් ගත්තොත් එහෙම නිකන් මේ තියෙන්නේ මොකක්ද? ඔයාලා නිකන් මේක පුරුදු වෙයි. හරිද? මේ වගේ නිකන් අපි කියන්නේ මොකක්ද මේ? අපි දන්නා ස්ථානයක මේ තලයේ මත ලක්ෂයේ තියෙන වෙක්ටර් එක ධන ලැම්ඩා වාරයක් එක් දිශාදෛශිකය. මේකෙන් එන්නේ මොකක්ද? අපි නිකන් රේඛාවක ඉක්වේෂන් එක ස්ට්‍රේට් ලයින් එකක ඉක්වේෂන් එක ගන්නවා. ඕක තලයකාවත් මොකද වෙන්නේ? ධන මිව් වාරයක් තවත් දිශාදෛශිකයක්. හරිද? මේ දිශාදෛශික දෙකම පටන් ගන්න පොයින්ට් එක තමයි මෙතනින් තියන්න ඕනේ. දැන් මෙතනදි බලන්නකෝ. මෙතන මේ දිශාදෛශික දෙකම පටන් ගන්න තියෙන්නේ B වලින්නේ. එහෙනම් අපි මේ AB සහ CB දානවනම් අර දිශාදෛශික විදියට මේක දාන්න පුළුවන්, මේක සහ මේක දාන්න පුළුවන් ලැම්ඩා සහ මිව් එක. අර මුලින්ම දාන පොයින්ට් එකට දාන්න ඕනේ B පොයින්ට් එක. හිතන්නකෝ මම A වලින් ගත්තා කියලා. A පොයින්ට් එක දැම්මම A පොයින්ට් එක දානවා නම් දිශාදෛශික විදියට ගන්න ඕනේ AB සහ AC. මම මේ කියන කොටට තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරිද? මීට වැඩිය මට මේක එක්ස්ප්ලেইন කරන විදියක් තේරෙන්නේ නැහැ. හරිද? මම සරලම විදියට ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. හරිද? ඒකට ඔයා AB කියන දිශාදෛශික සහ AC කියන දිශාදෛශික වෙනම හෙව්වා. හරිද? ওই දෙකට ආදේශ කරලා ලැම්ඩා සහ මිව් කියලා දාලා ওই දෙකම පටන් ගන්න A පොයින්ට් එක නම් A පොයින්ට් එකට අදාළ තලයේ මත ලක්ෂයේ වෙක්ටර් එක මෙතන දැම්මා. ඕක තමයි මේ තලයේ වෙක්ටර් ඉක්වේෂන් එක කියලා කියන්නේ. අර ස්ට්‍රේට් ලයින් එකේ ඉක්වේෂන් එකේම පොඩි දිගුවක් තමයි උතර තියෙන්නේ. වැඩිපුර ලැම්ඩා කියලා තව මේ දිශාදෛශිකයක් ඇවිල්ලා තියෙනවා. එච්චරයි වෙලා තියෙන්නේ. හරිද? දැන් මේකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් කියන්නේ මේ ABC ඉන්න තලය තියෙනවනේ. මේ ABC ඉන්න තලයේ හරිද? ඉන්න පුළුවන් ඕනෑම වෙක්ටර් එකක්. නැත්නම් වෙන ලක්ෂයක දැන් මේ මෙන්න මේ දෛශික මාක් අයින් කියලා නෝමල් අපි වරහන් දැම්මොත් එහෙනම් මේක ඇත්තටම කියන්නේ මේ කාඩිසියන් ඉක්වේෂන් එකක් වගේ නිකන්. ඒ කියන්නේ නිකන් ලැම්ඩා සහ මිව් වලට අපි අදාළ තැනක අගයක් දාපුවම පස්සේ අපිට එන්නේ කෙලින්ම XYZ වලට අදාළ ඛණ්ඩාංක. හරිද? එහෙනම් මේ ඛණ්ඩාංකය සහිත ලක්ෂය මෙන්න මේ ප්ලේන් එකේ තියෙනවද? මෙන්න මේ තලයේ තියෙනවා නම් ලස්සන මේක තෘප්ත කරනවා. හරිද? දැන් හිතන්නකො මේ D කියන එක ඍණ 2 3 5 කියන එක තියෙනවලු ප්ලේන් එකේ කියලා අපි හිතනවා. හරිද? දැන් තියෙනවද නැද්ද කියලා බලන්න එපා. අපි හිතනවා ඒකේ ප්ලේන් එකේ තියෙයි කියලා. තියෙනවා නම් අපි දන්නවා මේ තියෙන x කණ්ඩාංකේ මේ තියෙන y කණ්ඩාංකේ මේ z කණ්ඩාංකේ. එහෙනම් මේකේ x කණ්ඩාංකේ මේකේ සම්පූර්ණ x කණ්ඩාංකයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඍණ 2යි ලැම්ඩා يعني මෙතන ඍණ 2 සමාන වෙනවා. හරිද? මෙතන 3 ධන 3 ඍණ 2යි ලැම්ඩා ධන මිව්. හරිද? ඕකට සමාන වෙනවා. ඕකෙන් මට කෙලිම ලැම්ඩා මිව් දාලා වෙනම සමීකරණයක් ගත්ත හැකි. ওই වගේම මම y කණ්ඩාංකත් සමාන කරලා ලැම්ඩා මිව් වලින් වෙනම සමීකරණයක් ගත්තා. ඒකෙන් මට ලැම්ඩා මිව් වල උත්තර ගත්ත හැකිනේ. දැන් මම හිතුවේ මේක මත තියෙනවා කියලානේ නේ. බලන්න. එහෙමනම් අනිවාර්යෙන් මේ ලැම්ඩා මිව් කියන එකත් අපි ආදේශ කරපුවාන් පස්සේ මේ z වලට එනවා නේද? z වලට එන උත්තරෙත් මෙන්න මෙතන z වලට එන කණ්ඩාංකයේම මේ පැත්තේ ලැම්ඩා මිව් ආදේශ කරපුවාමත් එන්න ඕනි. මොකද අපි x සහ y කියන කණ්ඩාංක අදාළ දෙක පාවිච්චි කරලා ඉවරලා ලැම්ඩා මිව් හෙව්වා. ඒ ලැම්ඩා මිව් ආදේශ කරලා ඉවර වෙලා z කියන තැන කණ්ඩාංක හෙව්වාන් පස්සේ මේ පහට මේ පැත්තේ කණ්ඩාංකේ සමාන වෙන්න බෑ. හැබැයි එහෙම වෙනවද? මේ කෙලින්ම z කම්පොනන්ට් එක ගෙවුවාන් පස්සේ කෙලින්ම ඍණාට එන්නේ. එහෙනම් පහට අසමානයි. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන් මෙතන? xy අපි හරි කියලා ගත්තත් z කියන එක වැරදෙනවා. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක මොකද්ද? D කියන එක මේ ප්ලේන් එක මත පවතින පොයින්ට් එකක් නෙවෙයි. හරිද? ඕක තමයි ඇත්තටම ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන උත්තරේ. හරිද?
මෙතන අපි අලුතෙන් දෙයක් කියලා කතා කරන්නේ ඔයා දැනගන්න ඕනේ මේ වගේ ලක්ෂ 3ක් දුන්නාන් පස්සේ ඔයා වෙක්ටර් ගන්න මොකක් හරි තලයක වෙක්ටර් ඉක්වේෂන් එකක් හොයන්න ගියද්දී ඔයා කරන්න ඕනේ මොකක් හරි පොයින්ට් එකක් සහ ඒකට අදාළ මොකද්ද ලම්බක නැත්නම් නෝමල් එක ලම්බක දිශා දර්ශකය නැත්නම් නෝමල් එක හරිද නෝමල් එක ගන්න ඕනේ. ඉතින් මේ වගේ ලක්ෂ 3ක් දීලා නෝමල් එක දුන්නේ නැත්නම් අපිට කෙලින්ම මෙන්න මේ AB සහ BC හරි මොකක් හරි එකක් හොයාගෙන ওই දෙකේ තිත් ගුණිතයෙන් කතිර ගුණිතයෙන් මට නෝමල් එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නා ලක්ෂයක් සහ XYZ කියන ලක්ෂයක් එක්ක මෙන්න මේ නෝමල් එක තිත් ගුණිත දාලා ඉවරලා ඒකෙන් මට කෙලින්ම බිඳුවට සමාන කරලා එතනින් මට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. හරිද? ඔක තමයි වෙක්ටර් ඉක්වේෂන් මේ කාර්ටීසියන් ඉක්වේෂන් එකේදී සාමාන්‍යයෙන් මම කරේ. වෙක්ටර් ඉක්වේෂන් එකේදී කතාව තියෙන්නේ කාර්ටීසියන් ඉක්වේෂන් එක ගත්තේ එහෙමනේ. වෙක්ටර් ඉක්වේෂන් එක මම කරේ මම දන්නවා තලයක වෙක්ටර් ඉක්වේෂන් එකක් ලියනවා නම් මම මොකද කරන්න ඕන? යම් කිසි ලක්ෂයක් සහ එම ලක්ෂයෙන් පටන් ගන්නා දෛශික දෙක. ලක්ෂය ධන ලැම්ඩා වාරයක් එක දිශා දෛශිකයක් ධන මිව් වාරයක් එම ලක්ෂණම පටන් ගන්න ඊතුරු දිශා දෛශිකය. හරිද? ඔය විදිහට ලියන්න පුළුවන් මේ තියෙන. එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වේ මේ මොකක් හරි පොයින්ට් එකක් ඒ අදාළ තලයේ තියෙනවා නම් මෙන්න මේ XYZ කියන කණ්ඩාංග තුන මෙන්න මේක XYZ කියන කණ්ඩාංග තුන සපත කරන්න ඕනේ. හරිද? එහෙම කරනවා නම් තමයි මේක ඒ තලයේ පිහිටලා තියෙන්නේ. හරිද? ඕක තමයි මට කියන්න ඕනේ උනේ. ඔය ගාන උතරින් ඉවර කරනවා මම යනවා ඊළඟට ඊළඟ ගාන මොකද්ද කියන්නේ කියලා බලමු. හරි. බලමු මේ ගාන මොකද්ද කියන්නේ කියලා. the point කියලා PQR කියලා පොයින්ට් තුනක් දීලා දෙනවා අපිට කණ්ඩාංගත් එක්ක. හරිද? ඔය තුනම එකම තලයක තියෙනවලු. හරිද? එහෙමනම් ඔය බලු normal vector එක. දැන් කලින් මොකද්ද කරේ? කලින් කරපු දේ පියවර වශයෙන් මෙන්න මේ ගාන කියලා දෙනවා. කලින් කපාට ගහෙන් ගෙඩියෙන්නවා වගේ අපිට ඔය වගේ මේවා තුනක් දීලා ඉවරලා කෙලින්ම කියනවා ප්ලේන් එකේ ඉක්වේෂන් එක හොයපන් කියලා. මෙතන එහෙම නැතුව වෙන කාරුණික වෙලා අර පියවර වශයෙන් මේගොල්ලෝ රෝමිලක්කම් වලින් ගාන ගොඩනගලා තියෙනවා. හරිද? මුලින්ම කියනවා normal left එක හොයපල්ලු. ඒ කියන්නේ අර අපි හොයපු simple n එක. ඒ කියන්නේ මොකද PQR කියන ලක්ෂ තුනටම ලම්බකව පවතින දිශාදෛශිකය simple n කියන එක හොයපල්ලු. හරිද? ඒක අපිට හොයන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිකන් PQ වෙලා PR වගේ එකක් නැත්නම් QR වගේ එකක් හොයලා ওই දෙකේ කතිර ගුණිතයෙන් මට හොයන්න පුළුවන්. ඔය ටිකට ලම්බක n කියන ඉක්වේෂන් මට මේ හිතන විදිහ මේ ගාන ගත්තාම පස්සේ මට මේ ගාන හිතන විදිහ තමයි මම ඔයාලට මේ එක්ස්ප්ලেইন කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ මට මොකද හිතෙන්නේ? ඊට පස්සේ කියනද වෙක්ටර් ඉක්වේෂන් එක හොයපළවා. වෙක්ටර් ඉක්වේෂන් එක ලියන්නේ කොහොමද මම? ප්ලේන් එක වෙක්ටර් ඉක්වේෂන් එක මම ලියන්නේ කොහොමද? ප්ලේන් එක වෙක්ටර් ඉක්වේෂන් එක මම ලියන්නේ කොහොමද? ප්ලේන් එක වෙක්ටර් ඉක්වේෂන් එක මම ලියන්නේ මොකක්ද? යම්කිසි ලක්ෂයක් ධන ලැම්ඩා වාරයක් එම ලක්ෂයේ නම් පටන් ගත්ත එක දිශාදර්ශකයේ දන මිව් වාරයක් එම ලක්ෂයේ ඉඳන් පටන් ගත්ත අනෙක් දිශාදර්ශකය. කොහොමද අපි කලින් කරේ මේ මෙතන කරේ ලස්සනට. මේ තියෙන මේ තලයේ මත ලක්ෂයක් ගත්තා එම ලක්ෂයෙන් පටන් ගන්න එක් දිශාදර්ශකයක් එක්ක ලැම්ඩා ධන මිව් වාරයක් එම ලක්ෂයෙන්ම පටන් ගන්න අනෙක් දිශාදර්ශකය. හරිද? දෛශිකය. ඔය වගේ මෙතනක් දැන් මට හිතෙනවා ඒ වගේ ගන්න. හරිද? ඊට පස්සේ කියනවා find the equation of the plane in Cartesian form. Cartesian form එක මම කලින් කොහොමද යුවේ? මම කාර්යසම් ෆෝම් එකේ කොහොමද දන්නවද? මුලින්ම ගත්තා p ගනි. මම දැන් n කියන එක මම දැන් කලින් හොයාගත්තානේ. එහෙනම් මම දන්නවා කැමති ලක්ෂ තුනක් එක්ක අර xy කියන ලක්ෂයක් එක්ක අරගෙන p නිතර p dash කියලා ගත්තා කියලා. p dash කියලා අරගෙන ඒකත් එක්ක අපේ n simple n එක නැත්තම් normal vector එක මොකක්ද? dot product එක දාපුවම පස්සේ අංශක 90කින් ආනත නිසා ඒක බිඳුවකට සමාන වෙනවා. ඒකෙන් මට කාර්සියන් ඉක්වේෂන් එක ගන්න පුළුවන් කියලා මට දැන් හිතෙනේදී මම මේ ඔයගොල්ලෝ කියන්නේ මේ ගානක් දැක්කම පස්සේ ගාන කොහොමද මම හිතන්නේ. හරිද? මම මේ ඉගෙන ගත්තේවත් එක මම මේ ගාන කොහොමද හිතන්නේ කියන එක තමයි මම කියලා දෙන්නේ. හරිද? හරි බලමුකෝ අපි උත්තර වලට. OP තියෙනවා, OQ තියෙනවා, OR කියලා තියෙනවා. හරිද? ඔය normal විදිහට මම ලියා ගන්නවා. හරිද? දැන් normal එකනේ මම අහන්නේ. එහෙනම් මට කෙලින්ම මේ PQR කියන ලක්ෂ තුනෙන් මුකුත් කරන්න බෑනේ. එහෙනම් ඉස්සෙල්ලා මම ගන්න ඕනි ඔය විදිහට අර මම කලින් කරා වගේ. හරිද? මොකක්ද? මෙන්න මේ වගේ දෛශික දෙකක් අතර මෙතන නම් AB CB අතර නම් PQ QR වගේ මොකක් හරි එකක් ගන්න ඕනේ. ඒ නිසා ওই දෙක කතර ගුණිතය දාන්න ඕනේ. ඔය වගේ මෙන්න මෙතනත් මම කරන්නේ මොකද්ද? PQ සහ PR කියලා දෛශික දෙකක් හොයාගත්තා. එහෙනම් ওই දෙකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් මට ওই දෙකට ලම්බක දැන් හිතන්නකෝ මෙහෙම තුනක් තිබ්බා කියලා. ඔය තුනට ලම්බකව එන වෙක්ටර් එකනේ. ඒ කියන්නේ normal vector එකනේ. normal vector එකේ ඉක්වේෂන් එක එනවලු. හරිද? මට normal vector ඉක්වේෂන් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මොකද්ද?
වෙක්ටර් ඉක්වේෂන් එක හොයපල්ලු. වෙක්ටර් ඉක්වේෂන් එක කියන්නේ මොකද්ද? යම් කිසි ලක්ෂයක් ගන්න ලැම්ඩා වාරයක් එම ලක්ෂයෙන් පටන් ගන්න එක් දිශාදර්ශකය දන මිව් වාරයක් එම ලක්ෂයෙන් පටන් ගන්න අනෙක් දිශාදර්ශකය. එහෙනම් මම p කියන ලක්ෂය ගත්තා. එහෙනම් op ගත්තා. එහෙනම් ලැම්ඩා වාරයක් එකක් වෙන්න ඕනේ pq අනිත් එක වෙන්න ඕනේ pr. එහෙනම් මට pq කියන එක මෙතනින් හොයාගන්න පුළුවන්. මම කලින් හොයාගත්තා. pr කියන එකත් හොයාගත්තා. ඕක ලස්සන මෙතෙන්ට ආදේශ කරා මේ දෛශිකයක් විදියට. ඕක තමයි අත්‍තරම වෙක්ටර් ඉක්වේෂන් එක කියන්නේ. අත්‍තරම වෙක්ටර් ඉක්වේෂන් එක කියන්නේ වට කරන්න දෙයක් නෑ අත්‍තරම මේක. හරිද? අර තියරියම ඔළුවේ තියාගන්න විතරයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? find the equation of the plane in Cartesian form. Cartesian form එකේ මේ equation එක හොයනවා. දැන් ඔයා n හොයලා තියෙනවා. ඔයා කැමති ලක්ෂ තුනෙන් එකක් ගන්නවා. හරිද? p කියන මම සලකනවා. p කියන එක ගන්නවා. එහෙනම් p කියන එක ගත්තා. p dash කියලා තව ලක්ෂයක් ගත්තා. මට එපැයි ඒක. එහෙනම් p dash කියන මම සම්පූර්ණ වෙක්ටර් එක හොයා ගන්නවා. p dash කියලා කියන්නේ p dash වෙන p නේ බා. එහෙනම් x වෙන දෙකයි ඔය විදිහට මට මේ විදිහට ගන්න පුළුවන්. හරිද? ආවකත් එක්ක ඕක normal එකත් එක්ක තිත්ගුණිත දාපුවම පස්සේ ඒ දෙක අතර කෝණයේ අංශක 90 නිසා මේ දෙකේ තිත්ගුණිතය අනිවාර්යෙන් බිඳුවට සමාන වෙනවා. ඒකෙන් මට කෙලින්ම ගන්න පුළුවන් මේකේ මොකක්ද? කාඩිසියන් ඉක්වේෂන් එක. වෙක්ටර් ඉක්වේෂන් එක මේ විදිහට ගත්තා. කාඩිසියන් ඉක්වේෂන් එක මේ විදිහට ගත්තා. පට්ට සරලයි මේ ගණන් අමාරු නෑ බං. හරිද? අර ඔයා තනිකර ඒ මෙන්න මේ අදාළ තියරිය ඇප්ලයි කරන විදිහ දැනගෙන ඉන්න විතරයි වාට ඕන. හරිද? අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. යමු ඊළඟ ගානට. හරිද? මේ ගාන කියනවා the straight line L1 and L2 have the following vector equation. කලින් කියපු ටිකම තමයි බං ඔය L1 කියන එක R1 කියන වෙක්ටර් ඉක්වේෂන් එක තියෙනවා. මේ තියෙන්නේ මොකක්ද මේ L1 කියන රේඛාවේ යම්කිසි පොයින්ට් එකක් දන ලැම්ඩා වාරයක් එම රේඛාවේ දිශා දෛශිකය. මේක මොකද්ද මේ? L2 කියලා කියන්නේ මෙන්න මේ රේඛාවේ යම් පොයින්ට් එකක්. ඒ කියන්නේ මොකක්ද මේ? මේ මොන පොයින්ට් එකද මේ? i විතරයිනේ තියෙන්නේ. එකේ බිඳුව බිඳුව කියන පොයින්ට් එක දන මිව් වාරයක් මෙන්න මේ දිශා දෛශිකය. හරිද? ඔක එච්චර දෙයක් නෙමෙයි. ඔක ඔයාලට දැන් තේරෙනවා. හරිද? where lambda and mu are scalar parameters. ඒක දන්නවනේ. lambda mu කියන්නේ scalars නේ බං. addition and a and b are scalar constant එකත් හරි. L1 and L2 intersect at right angle of the point P. අර කලින් කතා කරා වගේ මේ L1 L2 කියන එක P කියන ලක්ෂයේදී මොකක්ද වෙන්නේ? එකිනෙක ඡේදනය වෙනවලු. හරිද? find the value of a and the value of b. ඒ කියන්නේ මොකද්ද? a සහ b වල අගයන් හොයන්නලු. දැන් මෙතන a b කියලා තියෙනවා මේ. අපි දන්නේ නැහනේ. lambda දන්නේ නැහැ, mu දන්නේ නැහැ, a දන්නේ නැහැ, b දන්නේ නැහැ. ඉතින් අපිට ඔය ටික කොහොම හරි හොයන්න වෙනවා. හරිද? ඊට කියනවා හොයපල්ලු a සහ b. හරිද? පළවෙනි ප්‍රශ්نين ඕක කියනවා. අපි නිකන් ඒක කරලා බලමුකෝ. දැන් L1 කියන එක මම ගන්නවා, L2 කියලා මේක ගන්නවා. ඉතින් මේවා දන්නවා මේක කියන්නේ මේ දිශාදෛශික දෙක. හරිද? ප්‍රශ්නයක් නැහැ මේ පළවෙනි එකේ දිශාදෛශික L1 කියන එකේ මේ L2 කියන එක දිශාදෛශික. ඇයි මේ මම රවුම් කරලා ගත්තේ? බලන්න රවුම් කරලා ගත්තේ ඇයි කියලා. හරිද? මුලින්ම කියනවා මේක ඉන්ටර්සෙක්ට් වෙනවලු. එහෙනම් ඔයා දන්නවා මේ ඉක්වේෂන් එකෙන් කියන්නේ මේ L1 කියන ඉක්වේෂන් එකෙන් මේ ඉක්වේෂන් එක මොකද්ද කියන්නේ? L1 කියන රේඛාවේ ඕනෑම ලක්ෂයක තියෙන වෙක්ටර් සමීකරණය තමයි මේ තියෙන්නේ. ඕනෑම ලක්ෂයක. එහෙනම් මේකේ මොකද කියන්නේ මේ L2 කියන රේඛාවේ ඕනෑම ලක්ෂයක තියෙන වෙක්ටර් ඉක්වේෂන් එක. හරිද? එහෙනම් මෙන්න මේ ලක්ෂය බලන්න. මේ ලක්ෂය කියන්නේ L1 මත තියෙන ලක්ෂයක් සහ මේ ලක්ෂය කියන්නේ L2 මත තියෙන ලක්ෂයක්මයි. එහෙනම් මෙතන තියෙන x y z කියන කණ්ඩාංග තුන හරිද? මෙන්න මේ දෙකේ කණ්ඩාංග තුනට පොදු වෙන්න ඕනි. එහෙනම් ඔයා දන්නවා මේකෙන් මෙන්න මේ ස්ථානයේදී මේ p කියන ලක්ෂයේදී p වලදී මේ ඉන්ටර්සෙක්ට් වෙන්නේ. හරිද? p වෙන ලක්ෂයේදී p කියන ලක්ෂයේදී මෙන්න මෙතන x y z කියන කණ්ඩාංග තුන දෙකේම පොදු වෙන්න ඕන. මේකෙන් එන x සහ මේකෙන් එන y සහ මේකෙන් එන z වල කණ්ඩාංග මේකෙන් එන x සහ මේකෙන් එන y සහ මේකෙන් එන z වල කණ්ඩාංග වලට සමාන වෙන්න ඕනේ. හරිද? ඒක තමයි පළවෙනි කාරණේ. ඒකෙන් අපිට x y z සමාන කරලා වෙලා මේක x කියලා කියන්නේ 2 ධන බිඳුවයි ලැම්ඩා. හරිද? ඒ කියන්නේ 2 ධන බිඳුවයි ලැම්ඩා සමාන වෙනවා. මේ පැත්තෙන් 1 ධන mu a. හරිද? ඒකෙන් මට මෙහෙම එකක් ගන්න පුළුවන්. එහෙනම් y කණ්ඩාංග සමාන කළා. මෙහෙම එකක් ගන්න පුළුවන්. z කණ්ඩාංග සමාන කළා. මෙහෙම එකක් ගන්න පුළුවන්. දැන් මම දන්නවා lambda mu ab හතරක් දන්නේ නැහැ. සමීකරණ තුනයි තියෙන්නේ. හරිද? සමීකරණ තුනෙන් බං අපිට අඥාත පද හතරක් හොයන්න බෑනේ. එහෙනම් තව සමීකරණයක් කොහෙන් හරි ගන්න ඕනේ. මෙයාලා කියනවා intersect at right angle. right angle එක කියන්නේ මොකද්ද? right angle එක කියලා කියන්නේ අංශක 90ක් කියන එක. එහෙනම් අංශක 90කින් ওই දෙක ඉන්ටර්සෙක්ට් වෙලා තියෙනවලු. එහෙනම් කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ මොකක්ද දැන්කින් අපිට කරන්න පුළුවන් අංශක 90කින් තියනවා කියලා වැදගත්කම මොකක්ද? මම දන්නවා වෙක්ටර්ස් වල අංශක 90ක් දුන්නා නම් මට ඒකේ වැදගත්කමක් කොහෙන්ද එන්නේ? මම දන්නවා අංශක 90යි නම් තිත්ගුණිතය දැම්මොත් උත්තරේ බිඳුවක් එනවා. තිත්ගුණිතය දැම්මොත් ඒ වෙක්ටර්ස් දෙකට උත්තරේ බිඳුවක් එනවා. කතරේ ගුණිතය දැම්මොත් කතරේ ගුණිතය දැම්මොත් මොකද වෙන්නේ අංශක 90කින්? වෙක්ටර් එක ගන්නේ වෙක්ටර්ස් දෙකක් අංශක 90කින් තියෙනවා නම් ඔකට මම කතරේ ගුණිතය දැම්මොත් මොකද වෙන්නේ?
පතිරකුණේ දැම්මොත් එහෙම ලොකු විශේෂයක් වෙන්නේ නැහැ. ওই දෙකටම ලම්බක තලයේ තමයි එන්නේ. හරිද? يعني බිඳුව වෙන්නේ නැහැ නේ. හරි. එහෙනම් මෙතන අපිට තේරෙන්න ඕනේ මම තිත් ගුණිතය තමයි ඔතෙන් ඇප්ලයි කරන්න ඕනේ කියලා. හරිද? එහෙනම් මොකද කරන්නේ? දැන් ගත්ත ගමන් තිත් ගුණිතයෙන් දාන්නේ. සමහරකින් කෙල්ල අරිනවා R1 කියන ඉක්වේෂන් එක තිත් ගුණිතය R2 කියන ඉක්වේෂන් එක. හරිද? ඒකෙන් මම කෙලින්ම ගන්නවා කියලා මම කෙලින්ම මේ කෙලින්ම ওই දෙකේ තිත් ගුණිතය අරගෙන ඉවරලා හින ගේමක් ගහනවා. අන්තිමේටම ওই ගාන විතර වඩා හදන්න වෙන්නේ. අනික ඒ හදපු එකත් වැරදි. ඇයි වැරදි? ඇයි R1 එක R2 එක වැරදි? යකෝ R1 කියලා කියන්නේ මොකක්ද? R1 කියලා කියන්නේ මේ L1 කියන රේඛාවේ තියෙන එක් ලක්ෂයක් ඕනමද ලක්ෂයක් නේ. තිබ්බා ලක්ෂයක් තව ලක්ෂයක් පුළුවන් ද බං මේ එක් මේ තිත් ගුණිතයක් දාන්න. එහෙම දාන්න බෑනේ. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? මේ R පවතින මේ L1 කියන R1 කියන එක පවතින්නේ නේ. එහෙනම් ඕකේ දිශාදෛශික කියන්නේ මේකනේ මේ. දිශාදෛශික කියන්නේ හරි දෛශිකනේ බං. ඊයේ දෛශිකය ඊළඟේ දිශාදෛශිකයත් එක්ක තිත් ගුණිත දැම්මත් හරි. හරි. කතාව හරි. ඔය වගේ තැනක අපිට වෙක්ටර් ඉක්වේෂන් එකක් දෙන්නොත් එහෙම කෙලින්ම අවුලක් නැහැ. නෝමල් ඉක්වේෂන් යන්නේ අර. කාර්ටීසියන් ඉක්වේෂන් දෙයක් තිබ්බොත් එහෙම ආයේ මේ දිශාදෛශික හොයලා ගලන්න ඕනේ නැහැ. ඔය දෙකේ තිත් ගුණිතෙන් කෙලින්ම බිඳුව කියලා ගන්න පුළුවන්. මෙතන බලන්න. මෙතන මේ දිශාදෛශිකය තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? එහෙනම් L1 කියන දිශාදෛශිකය සහ L2 කියන දිශාදෛශිකයේ ඒ දෙකේ ගුණිතය හරිද? ඒ දෙකේ ගුණිතය ඔයා දන්නවා බිඳුවයි කියලා තිත් ගුණිතය. හරිද? එහෙනම් තිත් ගුණිතේ බිඳුවයි නම් මේ පැත්තෙන් ඔයා දන්නවා D මාපාං D මෙතනින් ඔයාලට ගන්න පුළුවන් මේ මෙන්න මේ දෙකේ A වාරයක් බිඳුව එක් වාරයක් BB ඍණ දෙක වාරයක් 4 ඍණ 4 එනවා B සමානයි 4 එනවා. ඔක ආදේශ කරුවාන් පස්සේ A සමාන 1 සහ ලැම්ඩා සමාන 3 μ සමාන 1 වාර ගන්න පුළුවන්. එහෙනම් ලේසි. මේ කලින් ඔයා කරපු ටිකම මේ කලින් තියරි ඔයාට හම්බෙච්ච ටිකම සහ ගණන් ඔයා මුලින්ම මම කතා කරපු ගණන් ටිකක් තිබ්බ ඔය විදිහටමයි. හරිද? ඔබ ගත්තා. හරිද? ඔය හතරම ගත්තා. හරිද? මොකද අපිට කියන්නේ? හා A කියන එකේ වැලියු එක හොයන්න කියලා තියෙන්නේ. සහ B කියන එක. හරිද? A B තෙව්වා ලැම්ඩා μ තෙව්වා. ප්‍රශ්නයක් නැහැ නේ. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? determine the coordinates of P. හරිද? ඒ කියන්නේ මොකද්ද මේ P කියන ලක්ෂය මේ ඉන්ටර්සෙක්ට් වෙන ලක්ෂයේ XYZ කණ්ඩාංග මොනවද කියලා අහන්නේ. එහෙනම් ඔයා බලන්නකෝ. ඔයාට එක්ක L එක තෝරගන්න පුළුවන් නැත්නම් L දෙක තෝරගන්න පුළුවන්. L එක තෝරගත්තොත් එහෙම මේ අදාළ ලක්ෂයේ කණ්ඩාංග වලට මේ අපිට ආපු ලැම්ඩා වලට උත්තරය දාපුවම පස්සේ ඒ අදාළ ලක්ෂයේ XYZ කියන එක එනවා P කියන තැන. දැන් මෙහෙට දැන් ලැම්ඩා සමානයි අපිට ආපු උත්තරය දාපුවම පස්සේ මෙහෙන් එන ලක්ෂයක් එන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂයට තමයි අපිට ලැම්ඩා උත්තරයක් ආවේ. මෙන්න මේ ලක්ෂයට තමයි μ උත්තරයක් ආවේ. එහෙනම් මෙතෙන් දාපු ලැම්ඩා මෙතෙන් ආදේශ කරුවාන් පස්සේ එන කණ්ඩාංග හරි මෙතෙන් ආපු μ මෙතෙන් ආදේශ කරලා එන කණ්ඩාංග හරි තමයි මේ P කියන ලක්ෂයේ කණ්ඩාංග 3. එහෙනම් මම කරා consider point L1 ලැම්ඩා සමාන 3 ආදේශ කරුවාන් පස්සේ P වලට එන උත්තර තුන මේෙන් එනවා. හරිද? ඊට පස්සේ කියනවා මොකද්ද? The straight line L3 passes through the point Q1 minus 1 minus 1. ඊට පස්සේ මොකද්ද කියන්නේ? Find a vector equation for L3 given that all three lines intersect at the same point. ඒ කියන්නේ මොකද්ද මේ? වෙන්න මේ L3 කියන එකත් P ලක්ෂය ඔය තුනම P කියන තැනදී එකිනෙක ඡේදනය වෙනවා. දැන් බලන්නකෝ. දැන් මගෙන් අහනවා මොකක්ද? වෙක්ටර් ඉක්වේෂන් එක හොයපළු L3 වල. දැන් මොකද එතන අපි ඉගෙන ගත්ත තියරි. ඔය තියෙන්නේ මොකක්ද? අපි ඉගෙන ගත්ත ස්ට්‍රේට් ලයින් එකේ ඉක්වේෂන් එකක් හොයන සීන් එක. ස්ට්‍රේට් ලයින් එකේ මම ඉක්වේෂන් එක කොහොමද හොයන්නේ කියන එක මම ඔයාලට කියලා දුන්නා. කොහොමද හොයන්නේ? ඒක හොයන්නේ යම් කිසි ඔයා දන්න මොකක් හරි ලක්ෂයක් දන ලැම්ඩා නැත්නම් μ වාරයක්. හරිද? මොකක්ද? දිශාදෛශිකය. හරිද? බලන්න දැන් මෙතන දීලා තියෙන අපිට පොයින්ට් ඔයා දන්නවා මේ L3 කියන එක P කියන පොයින්ට් එක පහු කරනවා. Q කියන පොයින්ට් එක පහු කරනවා. එහෙනම් ඔයා පොයින්ට් දෙකක්ම දැන් දන්නවා. හරිද? දැන් දිශාදෛශිකය කොහොමද වෙන්නේ? අපි පොයින්ට් දෙකක් දන්නවා නම් දිශාදෛශිකය P Q කියන එක කවුරුත් කියන්න ඕනේ නැහැ නේ ඔබට තේරෙනවනේ. එහෙනම් එක්ක P එක මේ දිශාදෛශිකය නැත්නම් Q එක මේ දිශාදෛශිකය. මම කියවදී මම P එක ගන්නවා. එහෙනම් මම P කියන ලක්ෂය ගත්තා. හරිද? ධන දැන් ලැම්ඩා මි මුලින් පාවිච්චි කරා ණය ලැම්ඩා මි දාන තමයි T කියන එක අරගෙන මේකට PQ කියන එක ගත්තා. මෙතෙන්ද දැන් හිතන්නකෝ මෙතෙන්ට Q ගත්තා කියලා මම Q ගත්තා නම් මම මේ මෙතෙන් ගන්න දිශාදෛශිකේ QP කියන එක PQ නෙමෙයි QP කියන එක. මට තේරෙන්නේ මොකද කියලා. මොකද Q වලින් පටන් ගන්න. ඕක තමයි මෙතෙන් මම ගන්න. හරිද? එහෙනම් ඔය ගානේ අහලා තියෙන ඔය ටික. ඉතින් ලස්සන උත්තර ටික අපිට දෙන්න පුළුවන් එහෙන සරල විදියට. හරිද? මෙතන මොකක්වත් වැඩිපුර වාට ඉගෙන ගන්න තිබ්බේ නෑ. ඉගෙන ගන්න තිබ්බේ වැඩිපුර ඉගෙන ගන්න තිබ්බේ මෙන්න මේ කොටස විතරයි. අලුත් දෙයක් විදියට. හරිද? හරි. අපි බලමු ඊළඟ කොටස කොහොමද වෙන්නේ කියලා ඊළඟ ගානට. හරි. බලන්නකෝ මේ ගාන. හරිද? මොකද්ද මේ ගාන කියන්නේ? මේ කියනවා find the shortest distance between the two scale lines L1 and L2. මේ L1 කියන ලයින් එකක් තියෙනවා L2 කියන ලයින් එකක් තියෙනවා. ඕකේ තියෙන shortestම දුර හොයපල්ලු. හරිද? ඒ කියන්නේ මොකද්ද මේ? මේ තියෙන්නේ මේ ඔයා දන්නා රේඛා දෙකක් අතර තියෙන පවතින කෙටිතම දුර. ඕක අපි තියරියක් විදිහටම සාකච්ඡා කරා. හරිද? අපිට කෙලින්ම L1 කියන එක දීලා තිනවා වෙනම L2 කියලා දීලා තිනවා වෙනම. ඒ කියන්නේ මේ L1 එකේ තියෙන යම්කිසි ලක්ෂයක් දිශාදෛශිකය. මේ L2 කියලා කියන එකේ යම්කිසි ලක්ෂයක් සහ ඒකේ දිශාදෛශිකය. හරිද? ඔයාලට මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන් D සමානයි මොකක්ද දන්නේ?
PQ වාරයක් මේකේ දිශාදෛශික දෙකේ කතිර ගුණිතය ඒක සම්පූර්ණ මාපාංගයේ බෙදීමේ දිශාදෛශික දෙකේ කතිර ගුණිතය මාපාංගය කියලා. මේ කොහොමද එන්නේ? අපි ටිකක් මේක විස්තරාත්මකව කතා කරමුකෝ හරිද? හොඳට බලන්නකෝ හරිද? මොකක්ද මේ D1? මොකක්ද මේ D2? මොකක්ද D1? D2 මොකක්ද මේ? මොකක්ද ඇයි මේ කතිර ගුණිත ගන්න? හරිද? හොඳට බලන්නකෝ හරිද? දැන් මෙන්න මේකෙන් කියන්නේ මේ L1 එකේ තියෙන යම්කිසි පොයින්ට් එකක් ගැන නේද? යම්කිසි පොයින්ට් එකක් ගැන මේ L1 එකේ මේකෙන් කියන්නේ. මේකෙන් කියන්නේ මේ L2 එකේ පවතින යම්කිසි පොයින්ට් එකක් ගැන නේද? ඔය පොයින්ට් දෙක අතර කතිර ගුණිතයක් මට ගන්න පුළුවන්ද? යකෝ පොයින්ට් දෙකකට කතිර ගුණිතයක් ගන්න බෑනේ. එහෙනම් මේ පොයින්ට් දෙකේ තියෙන දිශාදෛශික දෙක තියෙනවා. හොඳට බලන්න මම මේ කියන එක ලස්සන මෙතන පොයින්ට් එක. මම මේක ඔයාලට කලින් කිව්වත් එක්ක පොඩ්ඩක් මෙතනදී මේ ගානදී පොඩ්ඩක් බලන්නකෝ. එහෙනම් මේ මෙතන තියෙනනේ දිශාදෛශිකය. හරිද? මෙතන දිශාදෛශිකය තියෙනවා මේකේ මෙතන දිශාදෛශිකය තියෙනවා. එහෙනම් මේකේ දිශාදෛශිකය D1 මේකේ දිශාදෛශිකය D2. හරිද? හොඳට බලන්නකෝ හරිද? මේ දිශාදෛශික දෙක අතරම කතිර ගුණිතයක් ගත්තොත් හරිද? මේ දිශාදෛශිකය දෙකටම මම කතිර ගුණිතයක් ගත්තොත් හරිද? මට එන්නේ මොකක්ද? මේ දෙකටම ලම්බක තලයටලු උත්තරේ එන්නේ. අර මතකනේ අපි n කියන එක ගත්ත නෝමල් එක ගත්ත මතකද? කතිර ගුණිතයක් දාලා නෝමල් එකක් ගත්තා. යාන් ඒ වගේ මෙන්න මේ රේඛාවට සහ මෙන්න මේ රේඛාවට හරිද? අතනදී අර එකිනෙකට හම්බෙන රේඛා දෙකක් නෙදී මෙතන හම්බෙන්නේ නැහැ. හරිද? මේ රේඛා දෙකට මම කතිර ගුණිතය දානවා. දැන් පස්සේ මොකක්ද දෙන්නේ? මේ එන උත්තරේ මේ රේඛාවට ලම්බ වෙන්නත් ඕනේ මේ රේඛාවට ලම්බ වෙන්නත් ඕනේ. එහෙම දැන් මේක මේ තලයේ මේක මේ තලයේනේ තියෙන්නේ. එහෙනම් එහෙම වෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙන්නේ? එහෙම වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් මේකෙන් ඔන්න ඔහම උඩට ගන්න. මෙතනින් මේ තලයෙන් උඩට එන්න ඕනේ. මෙන්න මේ අදාළ මේ දෙක මේ කතිර ගුණිතය දාපුවම පස්සේ එන උත්තරේ තලයෙන් උඩට තලයෙන් යටට වගේ එන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ලම්බකව මෙහෙම මේකට ලම්බකව මෙහෙම එන්න ඕනේ. හරිද? එහෙනම් ඔයා දන්නවා මෙතනදී මෙන්න මේ D1 සහ D2 කියලා කියන්නේ මේ එකම තලයේ තියෙන්න බෑ කියලා නිකන් අර කියලා තියෙනවනේ. එහෙනම් උතර තියෙන්නේ තල දෙකක්. එහෙනම් තල දෙකක් D1 කියන්නේ එක තලයක තියෙනවා. D2 කියන එක අනිත් තලයේ තියෙනවා. අර තියරියම දීලා තිබ්බනේ එහෙම එකක්. එහෙම කතාවක් තිබ්බකට මතකයි. හරිද? එහෙනම් ওই දෙක තියෙන්නේ තල දෙකක නම් හරිද? මේක තියෙන්නේ තලය මේ තියෙන්නේ නිකන් හිතන්නකෝ ඔයාගේ පැත්තට එන එකක් කියලා මේ. මේක තියෙන්නේ මේ නෝමල් මේකේ ඇඳලා තලය. එහෙනම් ඉතින් මේ දෙකටම ලම්බක එක පැත්ත එන තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි කියන්නේ. එහෙනම් අපිට මේ දෙකේ කතිර ගුණිතෙන් හම්බෙන්නේ P කියන්නේ මේකට ලම්බක සහ මේකට ලම්බක වෙන රේඛාවේ වෙක්ටර් එක. හරිද? එහෙනම් ඔයා දන්නවා මෙන්න මේ රේඛාව තියෙනවා නේද? මෙන්න මේ රේඛාවේ හරිද? යුනිට් වෙක්ටර් කියලා කියන්නේ මොකද්ද? යම් කිසි පොයින්ට් එකක තියෙන විශාලත්වය. දැන් මේ සම්පූර්ණ වෙක්ටර් එක නෙවෙයි. මේ සම්පූර්ණ වෙක්ටර් එකේ යුනිට් වෙක්ටර් එක කියන්නේ ඒකක මේ ඒකකයක ඇති විශාලත්වය. හරිද? ඒකකයක පවතින විශාලත්වය. හරිද? එහෙනම් මෙතන PQ කියන එක ඔය අතහැරලා දාන්නකෝ. නිකන් මේ තියෙන මේ කතිර ගුණිතෙන් එන වෙක්ටර් එකනේ මේ තියෙන්නේ. එහෙනම් මේ වෙක්ටර් එකේ ඒකක දශය ගන්න කොහොමද? මේ කතිර ගුණිතය ගත්ත වෙක්ටර් එක ඒකේ විශාලත්වයෙන් බෙදෙනවා. මේ PQ කියන එක පොඩ්ඩක් අයින් කරලා දාන්න. මෙන්න මේ කතිර ගුණිතය ගත්ත එකේ මේ වෙක්ටර් එක ඒකේ විශාලත්වයෙන් බෙදපුවාන් පස්සේ මට එනවා මේ ලස්සනට මෙන්න මේ දෙකේ කතිර ගුණිතයෙන් ගත්තාන් පස්සේ මේ දෙකේ මේ ලම්බක තලය එනවනේ මේ. ලම්බක රේඛාවේ මොකක්ද? යුනිට් වෙක්ටර් එනවනේ මට. ලස්සනට මේ යුනිට් වෙක්ටර් එක එනවා. හරිද? යුනිට් වෙක්ටර් කියලා කියන්නේ මොකක්ද? මේ යම්කිසි මේ රේඛාවක පොයින්ට් එකක තියෙන විශාලත්වයෙන් යුනිට් වෙක්ටර් එක කියලා කියන්නේ. දැන් ඔයා හොඳට මතක ඇති වාට යුනිට් වෙක්ටර් එකක්. හරිද? අපි ඒකට අදාළ දිශාවට තියෙන වෙක්ටර් එකකින් ගුණ කරනවා. ආන් මේ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. හරිද? යුනිට් වෙක්ටර් එකක්. හරිද? ඒ කියන්නේ මෙතනින් යුනිට් වෙක්ටර් එකක් නෙන්නේ. මේ වෙක්ටර් එක යම්කිසි වෙක්ටර් එකකින් ගුණ කරපුවාන් පස්සේ වෙක්ටර් එකක් ගුණ කිරීම වෙක්ටර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන්න ඕනේ වෙක්ටර් ගුණ කිරීම වෙක්ටර් කියලා කියන්නේ සාමාන්‍ය මැග්නිටියුඩ් එකක් නෙන්නේ. ඒ කියන්නේ වෙක්ටර් එකක් නැතුව ස්කේල් එකක් නෙන්නේ. හරිද? යම්කිසි උත්තරයක් නෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ යුනිට් වෙක්ටර් එකක්. හරිද? යුනිට් වෙක්ටර් එකක් කොහෙද හරි තියෙන යුනිට් වෙක්ටර් එකක් තව දෛශිකයක් එක්ක ගුණ කරොත් එහෙම මේ දෛශිකයේ සම්පූර්ණ විශාලත්වය එන්න ඕනි. එහෙනම් PQ දෛශිකයේ සම්පූර්ණ විශාලත්වය කියන්නේ මොකක්ද? මෙන්න මේ L1 සහ L2 අතර තියෙන කෙටිතම දුරේ උත්තරේ තමයි මේ මෙතනින් එන්නේ. හරිද? ඕක තමයි හරිය අපේ ගණන් හදන එකේ ලේසියට මම කෙලින්ම මේකේ ලක්ෂයක් ගත්තා මේකේ ලක්ෂයක් ගත්තා PQ කියන කණ්ඩායමක ගත්තා. කියන්නේ Q ඍණ P අර අපි ගත්තා අර A ඍණ B කියලා මෙතන. ඒ වගේ P ඍණ Q කියන Q ඍණ P කියලා කණ්ඩායමක් ගත්තා. ඕක කෙලින්ම D1 මෙන්න මේකයි තියෙන එකෙන් කතර ගුණිතය දැම්මා. දාලා ඕකේ විශාලත්වයෙන් බෙදුවා කියලා කියන්නේ ඇත්තටම අර අපි කලින් ගත්ත මෙන්න මේ යුනිට් වෙක්ටර් එක වාරයක් මෙතන යුනිට් වෙක්ටර් එක වාරයක් මේ දෙක කතර ගුණිතයක් දාලා ගත්ත යුනිට් එක මේකේ විශාලත්වයෙන් බෙදුවාන් පස්සේ යුනිට් වෙක්ටර් එක වාරයක්. හරිද? මෙන්න මේක මේ PQ කියලා කියන්නේ මොකද්ද? PQ කියලා කියන්නේ
ඒක අදාළ දෛශික ওই දෙකේ ගුණිතෙන් තමයි දෛශික ගුණිතෙන් එන්නේ අතිශයක්. ඒ කියන්නේ සම්පූර්ණ මැග්නිටියුඩ් එකක්. ඕක තමයි මේ D වලගේ. රවි හදන පහසුවට තමයි නිකන් තියරියක් විදිහට ඔළුව දාගෙන හිටියේ. හරිද? මම මේක ඔයාලට තියරියේදී පැහැදිලි කරා. හරිද? දැන් ඔයාලට තේරෙනවා ඇති මොකක්ද මෙතන වෙන්නේ කියලා. හරියට මේ ගාන පොඩ්ඩක් බලන්න. ගාන දිහා බහලා බලන්න ගානේ මොකක්ද මේ මෙතන මේ කියලා තියෙන්නේ. හරිද? ඊළඟ ඔයා දන්නවා ඉතින් ඔයා මේවා වෙන කොහොමත් හොයන්න ඕනේ. ඌවට පස්සේ ඔයාලට ලස්සනට වෙන්න මෙතන අවසාන උත්තරේ මෙතන මේකට මෙහෙම එනවා D සමානයි 6 බෙදීම 7යි කියලා. ඒ කියන්නේ මොකක්ද? මේ L1 සහ L2 අතර තියෙන කෙටිතම දුර 6 බෙදීම 7යි කියලා එනවා. ඉතින් මේකටත් ලම්බකයි මේකටත් ලම්බකයි. හොඳට කියපු දේ ඔළුවට දාගන්න. මොකක්ද මම මෙතන කියපු තියරිය කියන එක. හරිද? හරි. අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. හරි. මේ ගාන දිහා පොඩ්ඩක් බලන්නකෝ. මේකේ මොකක්ද කියන්නේ? පොයින්ට් A කියන එක කියලා අපිට කණ්ඩාංග දීලා තියෙනවා. L කියන එකේ ඉක්වේෂන් එකක් දීලා තියෙනවා. B කියන එකේ ඉන්නවලු L කියන එක කෙනා මත කොහොමද? AB කියන එක L කියන වෙක්ටර් එකට මොකක්ද? අංශක 90කින් ඒ කියන්නේ ලම්බක විදිහට. හරිද? ප්‍රශ්නයක් නැහැනේ. හරි. දැන් මම කොහොමද හොයන්නේ මේක? දැන් මොකද්ද මෙතන මම අදාළ තියරිය? ඔයා දන්නවා. ඒ කියන්නේ මේක අහන්න අපිට AB කියන එකේ පිටිතම දුර හොයපන් කියලා තමයි කියන්නේ. හරිද? يعني A සිට L කියන වෙක්ටර් එකට තියෙන කෙටිතම දුර. ඒ කියන්නේ අත්‍තරම ඉතින් AB දුරනේ. හරිද? දැන් කොහොමද ඔයා මේක හදන්නේ? දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? ඉගෙනගෙන තියෙන්නේ යම්කිසි රේඛා දෙකක්. රේඛා දෙකක් අතර කෙටිතම දුරනේ ඔයා ඉගෙනගෙන තියෙන්නේ. ලක්ෂයක සිට රේඛාවකට තියෙන කෙටිතම දුර ඔයා මේ ඉලවල ඉගෙන ගත්තට මෙතන දෛශික වලින් ඉගෙන ගත්තේ නෑනේ. බලමු මොකද්ද මෙයා මේ කරලා තියෙන්නේ කියලා. අපි දැන් දිසා දෛශිකේ කොහොමද තෝරන්නේ? දිසා දෛශිකේ මට මේක ගත්ත හැකි මේ තියෙන්නේ මේ අදාළ මේකේ යම්කිසි ලක්ෂයක් සහ මේකේ දිශා දෛශිකේ. දිශා දෛශිකේ මම වෙනම ගත්තා. හරිද? ඒයි ගත්තේ. බලමු මොකටද ගත්තේ කියලා. ඒක වැදගත් වෙනවද කියලා පොඩ්ඩක් බලමුකෝ. ඊට පස්සේ මොකද්ද? මම මේ P කියලා හරිද? මට ඕනි මෙතනක මේ P කියන ලක්ෂයක් ගන්න පුළුවන්. මොකද්ද මේ? මේ තියෙන මේ L කියන ලක්ෂයක් තියෙනවනේ මේ. L කියන මේ දෛශිකයේ යම්කිසි ලක්ෂයක් නේද මේ? ධන ඒකේ දිශා දෛශිකය. එහෙනම් මේ යම්කිසි ලක්ෂය මම P කියලා ගන්නවා. ඒකලා කණ්ඩාංගම ලස්සනට දන්නවා. බලන්න මේක ඌමනා වෙන තැන. හරිද? මේකේ ලස්සනට මම මෙන්න මේ කණ්ඩාංගයේ මෙතන දෙන P කියලා මේක ගන්නවා. එහෙනම් ඒක දිශා දෛශිකය වෙනම ගන්නවා. මේක දිශා දෛශික වෙනම ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් A සිට B දක්වානේ B කියන තැන කණ්ඩාංග මම දන්නේ නැහනේ නේ. එහෙනම් මම එතන XYZ කියලා දාගන්නවා. A වල කණ්ඩාංග මම දන්නවා. දැන් බලමු කොහොමද මේ කතාව මෙතන යන්නේ කියලා. හරිද? මේක කොහොමද මේ කතාව ගෙනියන්නේ කියලා. මෙතන මේ තියෙන්නේ A වල 1 2 6 කියලා. හරිද? පේන්නේ නැත්තම් මෙතන මේ 1 2 6 කියලා තියෙන්නේ. හරිද? දැන් බලමු කොහොමද මේ ගාන මේ යන්නේ කියලා. හරිද? ඊට පස්සේ කියනවා vector from point on line to A. ඒ කියන්නේ මොකක්ද මේ? PA. ඇයි මේ PA එක ගන්නෙ? හරිද? PA කියලා ගන්නෙ ඇයි? PA කියන වෙක්ටර් එක මම ගන්නවා. ඇයි කියලා බලන්න මොකටද කියලා. PA කියන වෙක්ටර් එක ගන්නවා. බලන්න මේ PA කියන වෙක්ටර් එක යම් කිසි වෙලාවක මේ PA කියන වෙක්ටර් එකේ P කියන එක ඕනෑම ලක්ෂයක් වෙන්න පුළුවන් වගේ සීන් නේද? මේ මේ B කියන එක ඕනෑම ලක්ෂයක් වෙන්න පුළුවන් නේද මේකේ තියෙන? මේ XYZ නේ. මේ B කියන එක මේ ඕනෑම ලක්ෂයක් වෙන්න පුළුවන්. හරිද? යම් කිසි අවස්ථාවක මේ P කියන එක B කියන ලක්ෂයට ආවොත් ඔයාලට තේරෙනව නේද මේකේ අංශක 90යි තියෙන්නේ කියලා. එහෙමනම් මට ඒ වෙලාවේදී දැන් මේ P කියන එක B කියන ලක්ෂයට ආව කියලා හිතන්නකෝ. ඒ වෙලාවේදී අංශක 90යි තියෙනවා. මට AP කියන එකේ විශාලත්වය ගත්තා නම් ලස්සනට මට උත්තරේ එනවා නේද? එහෙනම් මොකක්ද මේ සීන් එක? මේ AP කියලා කියන්නේ ඒ වෙලාවේ තියෙන දිශා AP කියලා කියන්නේ අපිට ඕනි දෛශිකයනේ. එතකොට මොකද්ද මේ AP කියන දෛශිකය මොන යුනිට් වෙක්ටර් එකෙන්ද ගුණ කරන්න ඕනේ? මෙන්න මේ අදාළ යුනිට් වෙක්ටර් එකෙන් ගුණ කරන්න ඕනේ. හරිද? අපි අර කලින් කතා කරපු දේම තමයි මෙතන තියෙන්නේ. හරිද? එහෙනම් මම AP PA කියන දෛශිකය මම හොයාගත්තා. මේ PA කියන දෛශිකය මම හොයාගත්තා. හොයාගෙන මොකද්ද ගන්න ඔය PA කියන දෛශිකය වෙන්න මේ දෛශිකයේ යුනිට් වෙක්ටර් එකෙන්ම ගුණ කරනවා. එහෙම නැත්නම් ඔයාලා නෝමල් විදිහට අර විදිහට ඔළුවේ තියාගන්න පුළුවන් මේකේ D ගුණ කිරීම. ඉතින් එහා පැත්තේ තව D එකක් නැහැ නේ ගුණ කරන්න. එහෙනම් ඒක තනියෙන් D يعني මේකත් එක්ක කතර ගුණ දෙකක් දාලා ඕක බෙදනවා මේකේ මොකෙන්ද? ඩෙටර්මිනන්ට් එකකින්. ඒ විදිහට වට ඕනනම් මාතක තියාගන්න පුළුවන් ලේසියට. හරිද? එහෙන් පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට වට උත්තරේ එනවා. මෙතනින් ඔයාලට D කියන එකට උත්තරේ ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ මටත් සාමාන්‍යයෙන් මේක ඒ දවස්වල තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වුණා. හරිද? වැඩි හිතන්න එපා. ඒ කියන්නේ අර මෙන්න මේ මෙතන පොඩ්ඩක් බලන්න මේ ගණන් වල තියෙන ලස්සන බලපං. ඒ කියන්නේ උඹ ඉගෙන ගත්ත දේ මුන් කරකවල අහලා තියෙන විදිහ බලපං. හරිද? ඒ කියන්නේ වෙක්ටර්ස් කියන එක අපි ඉගෙන ගත්තට බං ඒව ඇප්ලයි කරන විදිහ පොඩ්ඩක් අර වෙක්ටර්ස් කියන එක පොඩ්ඩක් කාලා ඉන්න ඕනේ මොකක්ද මේ කියලා. හරිද? එහෙනම් මේ ගානේ තියෙන මේ විදිහට මේක
පොඩ්ඩක් තේරුම් නැත්නම් ඔයාලා පොඩ්ඩක් බලන්න මේක පොඩ්ඩක් ආය ආය ඇඳලා මොකක්ද මෙතන වෙන්නේ කියලා සහ අනිත් ගණන් වලත් ඒ වගේ. එතකොට දැනට මම සාකච්ඡා කරන්නේ එච්චර කියන්නේ දැනට කියන්නේ වෙක්ටර්ස් වල දැන් සාමාන්‍යයෙන් වෙක්ටර්ස් කියන ඔයාලට දැන් අපේ ෆස්ට් සෙමස්ටර් එකේ ෆයිනල් පේපර් එකේ මම දැම්මත් ඔගේ වෙක්ටර්ස් ගණන් ටික පටගාලා වලට හදන්න පුළුවන් මේ ඔක්කොම වීඩියෝ සීරීස් එක බලලා තියෙන එකෙක් නම්. හරිද? එතකොට තව දෙයක් කියන්න ඕනේ දැන් අපි දැන් අපෙන් නිවන් සිලබස් එක අලුත් උනේ ඇත්තටම 42 එකෙන් තමයි සිලබස් එක අලුත් උනේ හැම එකක්ම. يعني හැම විෂයක් නෙමෙයි අපිට කියන්නේ මොකද්ද මොඩියුල් එකකම සිලබස් එක අපෙන් අප්ඩේට් උනේ. එතකොට බං 41 එකෙන් 41 එකේ අයලාට තිබ්බේ වෙනම විදියකට 42 එකේ තියෙන්නේ يعني වෙනම විදියකට කියන්නේ ඒගොල්ලන්ට තියෙන මොඩියුල් නෙවෙයිනේ අපිට තියෙන්නේ. يعني ඒවා එහාට මෙහාට වෙලානේ තියෙන්නේ. එතකොට මේ වගේ කාරණාවලදී අපිට ඇත්තටම මේ අයලාගෙන් කුප්පියක් දාගන්න විදියක් තිබෙත් නැහැ. හරිද? ඒ කියන්නේ අර ඔක්කොමත් එක්ක පොඩක් අවුල් වෙලා තිබ්බේ. එතකොට සමහරක් ඒවා දැන් මේ වගේ ඒවා අපි අර තනියම මාර ගේමක් ගහන්න ගියා මේ තේරුම් ගන්න. අන්තිමට මේවා තේරුම් ගද්දි බං මේ වෙලාව මදි. ඒ කියන්නේ මේවා තනියෙන් තේරුම් ගන්න කිව්වම පස්සේ ඔබට තේරෙනවා ඇති මේ තියෙන ඔක්කොම දැන් මේක මම ඔබට කියලා දුන්න හින්දා මේවද මේ වෙක්ටර්ස් වගේ හිතනවා ඇති. හරිද? මම කියලා දුන්න එක තේරුණා ඉන්නවා නම් මේ විදිහට හිතනවා ඇති. මේක නිකන් වෙක්ටර්ස්ද කියලා. හැබැයි ඇත්තටම මේ ටික ඔයාලා තනියම තේරුම් ගන්න දුන්නා නම් අර ටියුට් එකත් එක්ක ඇත්තටම පොඩි ප්‍රමාණයකට විතර ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක නොතේරුණු කෙනෙක් විදිහට තමයි කියන්නේ. ඒ දවස්වල මටත් ඔය ටික තේරුම් නෑ බං. හරිද? ඒ කියන්නේ පස්සේ තමයි ඒවා වෙන වෙනම ගැඹුරට බලලා මොකද්ද තේරුම් ගන්න කොහොමද එන්නේ කියලා. මොකද වෙක්ටර්ස් ටික අපි ඉගෙන ගත්ත කියලා බාහිරින් ඉගෙන ගත්තට ඔයාලට තේරෙන්නේ නැති මේ ගණන් හදන්න බෑ කියලා. හරිද? මේ සම්පූර්ණ වෙක්ටර්ස් කියන්නේ මොකක්ද කියන එක පූර්ණ දැනුමක් තියෙන්න ඕන. හරිද? එතකොට මේ මම අවබෝධ කරගත්ත විදිහ තමයි මම ඔයගොල්ලන්ට මේ දුන්නේ. හරිද? එහෙම නැතුව මේ මගේ ලොකු කමකටවත් එහෙම නෙමෙයි මම දුන්නේ. අර උඹලට උදව්වක් වෙනවනේ බං. දැන් උඹලා කොහොමත් දැන් ඔකට ඇවිල්ලා හරිද? ෆස්ට් සෙම් එකේ කොහොමත් එන ආතල් එකේ ඉන්නේ. තාමත් ගැඹුරක් දන්නේ නැහනේ. ඒක කරගෙන ගිහිල්ලා අන්තිම මොහොතේදී උඹලට ඔක්කොම හිර වෙනවා. හරිද? ඒ වෙලාවේදී ඔය මැත්ස් කියන සබ් يعني මොඩියුල් එක හිර වුණාන් පස්සේ එතනින් එහාට එන අවුල්. ඒ කියන්නේ හැම එකටම බලපානවනේ බං ඒක. මැත්ස් කියන එක හිර වුණාන් පස්සේ එහෙම වුණාන් පස්සේ දැන් සාමාන්‍යයෙන් උඹලට තියෙන මැත්ස් පාඩම් 4යි වගේ නම් දැන් එතනින් දැනට දෙකක් මම කරලානේ තියෙන්නේ. එතකොට මම කරපු වගේ විශේෂයෙන්ම අර මම කියන්න ඕනේ දැන් මම කරපු වගේ හරිද කියන ඒ වගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වගේ මම දුන්නු PDF වල හරි මම හදපු ගණන් වල උත්තර හරි හදපු ක්‍රමේ හරි වැරද්දක් තියෙනවා නම් බං ඒක මම පිළිගන්නවා. ඉතින් වැරද්දක් තියෙන්න පුළුවන් නේ බං. මොකද මම පරිපූර්ණයක් කියන්නේ මම ලෙක්චර් කෙනෙක් නෙවෙයිනේ. හරිද? මම උඹලට වැඩිය අවුරුද්දක් වැඩි සීනියර් කෙනෙක්නේ. එතකොට මම ඔය හදපු ගණන් උඹලා ඔය ඉන්න ලෙවල් එකේ තමයි මම හදුවේ. හරි එතකොට ඒ දවස්වල මගේ අර මට ආපු විදිහට තමයි මම ඔය ගණන් ටික හැදුවේ. හරිද? එතකොට ඒ වගේ අනිවාර්යයෙන්ම වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එකක් තිබ්බොත් එක්ක මට මැසේජ් එකක් දාපන් මෙතන වැරදි නේද නම්මනම් කියලා මං අනිත් පැත්තට මේ බයින්න යන්නේ නැහැ. හරිද? ඒ වගේම ඔබලත් තේරුම් ගනි මොකක් හරි මගෙන් අඩුපාඩුවක් වුණා නම් හරිද? ඒක මේ මගේ අරගෙන ඔබලා හරිද අරගෙන වැඩේ කරගෙන ඵලයන්. හරිද? ඉතින් මම මෙතනින් වෙක්ටර්ස් කියන පාඩම ඉවර කරනවා. ඉතින් මම ඇත්තටම මෙතනින් එහාට ඔයාලට මේ ඇකඩමික් පටන් ගන්න කලින් කුප්පියක් කියලා අය මුකුත් සබ්ජෙක්ට් එකක් කරන්නේ නැහැ බං. හරිද? ඒ කියන්නේ දැන් ඔබලාට දෙන්න පුළුවන් මුලින් දැන් මූලික අඩිතාලම් දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආපු ගමන් ඔබලාට පළවෙනි ටිකේ යද්දි තේරෙන්න ගනි මේ මොනවද මේ පාඩම් කියන්නේ. හරි එතනින් එහාට ඔබලාට අල්ලගෙන යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපේ මොඩියුල් වල ඔබලාට තියෙන්නේ කොහොමද? සිලබස් එක අලුත් වුණානේ. ඒ හින්දා මේ අර ඔබලාට නිකන් කාලයක් යද්දි මේ ඊට පස්සේ සමහරක්ව තේරෙන්න අරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. මෙතනින් එහාට තියෙනවත් මම ඔබලාට කරන්න ගත්තොත් එහෙම ඔබලා තනියෙන් කරගන්නේ නැහැ නේ. ඒකින්ද දැනට මම ඔබලාට මේ කරේ අර ඔබලා ගෙදරට වෙලා ඉන්නවා. තාම බරපතලක් දන්නෙත් නැහැ. මොනවද කරන්න තියෙන දන්නෙත් නැහැ. ඒ ලෙවල් එක ඕනිද නැද්ද දන්නෙත් නැහැ. ඒකයි මම අර පොඩ්ඩක් එකතු කරගෙන මම ඇත්තටම ඔබලා ඔක්කොම නෙවෙයි කරේ. මම මේ දන්නා දරුණ දෙන්නෙත් තුන්දෙනෙක්ට කරේ. ඉතින් අර පස්සේ ඔබලා ඔක්කොම ගෲප් එකට ඇඩ් වෙලා ඉවරලා මේක කරන්නේ. ඒකයි මම ඔක්කොටම මේ පොදුවේ මේක කරලා දැන්. හරිද? එතකොට මෙතනින් එහාට සෙමෙස්ටර් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම්, ඒ කියන්නේ සෙමෙස්ටර් එකේ මොනවා හරි තේරෙන්නේ නැති පාඩමක් මොකක් හරි තියෙනවා නම් මට හරි අපේ සීනියර් කාට හරි කියන්න. එතකොට පුළුවන් වෙලාවක් දාලා උඹලට කුප්පියක් දාලා දෙයි. හරිද? ඔය ටික තමයි මට කියන්න ඕනේ. මම ඔක වොයිස් එකක් දාන්නම්. එහෙනම් වැඩ ටික කරපන්. බයි.